this turn, this turn, this turn, this turn. Hari putih kalau teh ada barang ළමයි ඔයාලට ඇහෙනවා නම් බලන්න දාන්න මොකක් හරි මෙසේජ් එකක් ඇහෙනව නේද? හරි. එහෙමනම් අපි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මම කියවනේ අර විභාගෙට කලින් ගණන් ටිකක් කරමු කියලා. සාධ්‍ය නැතිද? පිට බලන්න සාධ්‍ය. දැන් ඇහෙනවද බලන්න පුතේ දැන් සාධ්‍ය මොකද? පිට බලන්න චෙක් කරලා බලන්න. ඇහෙනවද කියලා බලන්න හොඳට. මම කතා කරනකොට ඇහෙනවද කියලා බලන්න. සාධ්‍ය අවුලක් තිබ්බොත් හදා ගන්න පුළුවන්. ඇහෙනවා වගේ නේද පුතේ? ඔයාලට ඇහෙන්නේ නැත්තම් මොනවා හරි ටක් ගාලා කියන්න. හරි. එහෙනම් දරුවෝ අපි වැඩි පටන් ගමු. පෞද්ගලික දවස් ටිකේම වත් එක්ක අපිට යම් දේවල් ගැන කතා කරන්න බැරි වුණාට මම විභාගෙට ඉතයි කියලා එන දේවල් ටික ගැන ඔයාලට වෙනම ගෲප් වලට දාලා තියෙනවා. අද අපි පුතේ මේ ඔයාලට සාමාන්‍ය විභාගයේ තියෙන ගණිත ගැටලු ටිකක් තමයි කතා කරන්න යන්නේ. ඒ වගේම MCQ එකේ පිළිතුරු ටික අපි ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. ළමයි ගොඩක් අය කරලා ඇති මේක. මොකද මේක තනියෙන් කරන්න තමයි මම දුන්නේ. අපි පිළිතුරු මත ඩිපෙන්ඩ් වෙන්න හොඳ නැහැ. මෙතඩ් එක විතරක් හරියට පාඩම් කරලා තියාගත්තොත් හරි. ඉතින් පුතේ මම දැන් මේ MCQ 200ක් දීලා තියෙනවා. MCQ 200න් අපිට ප්‍රශ්න කීපයක තියෙනවා ගණිත ගැටලු. අපි මේ ගණිත ගැටලු ටික කොහොමද විසඳන්නේ කියන එක තමයි මුලින්ම ඔයත් එක්ක කතා කරන්න යන්නේ. ඒත් මේ ගණිත ගැටලු ටික විසඳන තාලේ ඔයාලට අමතක වෙලා තියෙනවා නම් මම මේ වෙලාවේ ටික ඔයාලට පැහැදිලි කරලා පුතේ දෙන්නම්. හොඳට අහගෙන ඉන්න ඕනේ. ගෲප් එකෙන් ලෙෆ්ට් වෙන්න එපා. ඉන්න කට්ටිය හැමෝම අහගෙන ඉන්න. හැමෝටම මේ පණිවිඩය දෙන්න. මොකද සමහරු ඉන්නවා තාම මේ වගේ අවධානයක් නැහැ. ඔහේ ඉන්නවනේ. එහෙම ඉන්නේ නැතුව අපි සක්‍රිය වෙලා වැඩ කරන්න ඕනේ. මේ දවස් දෙකක් වගේ තියෙන වෙලාවෙ තමයි හොඳටම මතක හිටින්නේ. ඉතින් ඒකෙන් තමයි නිදාගන්නේ නැතුව හොඳ ළමයි වගේ මේ කියන දේවල් වලින් MCQ 10ක්වත් කරගන්න. ඒ වාතාවම සාධ්‍යමාදී කියලා තියෙනවා. MCQ 10ක්වත් කරගන්න. ඉතින් මේ බන් ඩිසයින් MCQ 10ක්වත් කරගන්න අපිට ඕනේ. ඉතින් අඩුම ගානේ ගණන් වල තියෙන MCQ ටික කරගන්න හරි. පුතේ ඔයගොල්ලන්ගේ ෆෝන් වල මේ ශබ්ද වැඩි කරගන්න මෙහි හරි මෙහි ගැටලුවක් නෝ. ඒක නිසා ඒක හදාගන්න අවුලක් නැහැ ශබ්දේ. අපි නිවැරදි ආකාරයට දාලා තියෙන්නේ සමහරට සිග්නල් වල අවුලක් ඇති මොකද බැහිබර කාලගුණයක් නේ තියෙන්නේ. එහෙම නමුත් බැරි වෙලා හරි ඔයගොල්ලන්ට මේක පුතේ රෙකෝඩින් හරි. ඔව් මේක මොනවා හරි ගැටලුවක් වුණොත් රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. රෙකෝඩින් එක නෙමෙයි වැදගත් වෙන්නේ ගාන හදන කාලේ තමයි වැදගත් වෙන්නේ. ඉතින් MCQ පොත තියෙනවනේ ළඟ ගන්න අතර. MCQ පොත තියෙනවනේ ළඟට ගන්න. හරිද? ළඟට අරගෙන අපි ගණන් ටිකක් හදමු. ඔන්න මම ඉස්සරලාම හදන්නේ මේ පොතේ තියෙන ගානකට අදාළව ඔයාලට පෙරලා ගන්න පුළුවන්. මම පිළිවෙලට මේ ගණන් හදන්නේ නැහැ පුතේ. මම මේ පාඩමට අදාළ වෙලා තෝරගන්නම් ගණන් ටික මොනවද කියලා. මම මුලින්ම මේකේ ගණන් 95 වෙනි MCQ එක ගන්නවා. 95 වෙනි MCQ එක. හරිද? මේකේ 95 වෙනි MCQ එක ගන්න. අපි ඒක මේ විදිහට ෂෙයා කරලා බලමු පුතේ.
95 වෙනි එක. හොඳද? ඔන්න මම 95 වෙනි MCQ එක ඔයාගේ බෝඩ් එකට දැම්මා. හරිද? දැන් ඔයාලට ලොකුට ඔක පේනවා ඇති 95 වෙනි එක. දැන් ගොඩක් වෙලාවට මට මේ MCQ එක ගැන කතා කරනකොට දෙයක් කියලා දෙන්න ඕනේ පුතේ මෙන්න මේ. හොඳට මේ කතාව අහගෙන ඉන්න. දැන් ඔය 95 වෙනි MCQ එකේ තියෙන්නේ මෙහෙමයි. ස්ටේඩියා ක්‍රමයේ යොදා ගැනීමෙන් ස්වයංක්‍රීය ලෙවලයක් මගින් භූමියේ ලක්ෂ්‍ය දෙකක් අතර දුරමැනීමේදී ලබාගත් ස්ටේඩියා පාඨාංක පහත රූප සටහනේ දැක්වේ. ඒ අනුව සත්‍ය ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේක මම හිතනවා මේ කොටස අපේ ළමයිට අලුත් දෙයක් නෙවෙයි. අපි පැහැදිලිවම කියලා දුන්නට තවමත් ගණන් වල නම් ගැටලුවක් තියෙනවා කියලා මටත් හිතෙනවා. ඒ නිසා අද අපි මේ ගැටලුව නිවැරදි කරමු. ඔයාට මේකෙන් එන්න පුළුවන් උපරිම මට්ටමේ ගැටලු ටික මම කියලා දෙන්නම්. හරිද? ප්‍රශ්නාංකය 95 නිකන් ආදර්ශයට ගන්න. හැබැයි ඒකෙන් කියලා දෙන පාඩම MCQ ව්‍යුහගත රචනා ඔක්කොටම වැදගත් වෙයි. ඔන්න අහක බලාගෙන ඉන්න එපා. කොලයක් පෑනක් අරගෙන ඔයත් පුළුවන් නම් මේක ලියාගත්තොත් ඔයාලට මේක පට්ට වැදගත් වෙනවා. අපි මට්ටම් ගැනීමකදී නැත්තම් ලක්ෂ්‍ය දෙකක් අතර දුරමයින්කොට පුතේ ඔයාලට මතකයි ස්ටේඩියා පාඨාංක ලබා ගන්න. එතකොට මේ උපකරණයේ භාවිතා කරලා අපි පාඨාංක ලබා ගන්නකොට ඔයාලට මෙන්න මේ ආකාරي දර්ශනයක් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට. ඔයාලට පේනවා ඇති මේ දර්ශනය. හොඳට බලන්න. මේ දර්ශනයේ පුතේ සඳහන් කරලා තියෙනවා එක තැනක මෙන්න මෙතන ආගියා. මේකට අපි හැම වෙලේම කියන්නේ ඉහළ ස්ටේඩියා අගේ කියලා. ඉහළ. මේකට අපි කියන්නේ පහළ එක. දැන් පහළ ස්ටේඩියා අගය. දැන් මෙතනකින් ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කතාව. මේ කතාව හරියටම පාඩම් තියෙනවා නම් මේ විභාගයේදී ඔයා මන් දන්නවා කිසිම ගැටලුවක් නැතුව මේකට අදාළ උත්තරයක් දෙන්න පුළුවන් තමයි හිතනවා ඇති. අයියෝ අපි මේක ඕනි තරම් දන්නවා කියලා. නමුත් මම දැක්කා MCQ කරනකොට ගොඩක් අය මේක අවුල් කරලා තමයි පුතේ කරන්නේ. ඒක නිසා හොඳට මේ කොටස බලන්න මේ තියෙන ඉහළ ස්ටේඩියා පාඨාංකයේ පහළ ස්ටේඩියා පාඨාංකයේ. අගේ. එතකොට දැන් අපි අර ස්ටැම්ප් එක අරගෙන හරිද? ස්ටැම්ප් එක අරගෙන බලනකොට අපි ස්ටේඩියා උපකරණයෙන් පේන අර මට්ටම් යස්තියේ පාඨාංක දෙකක් නෙමෙයි තියෙන්නේ පුතේ. එතකොට මේක පේනවා අපිට අර ස්ටේඩියා උපකරණයෙන් මෙන්න මේ විදිහට ඉහළ සහ පහළ කියලා අගයන් දෙකක්. එතකොට තවමත් ළමයිට මතක නෑ මේ ඉහළ පහළ අගයන් ගන්නෙ මොකටද? ඒ වගේම තවත් මේකේ තියෙනවා පුතේ එකක් මෙන්න මේ මැද රේඛාව කියලා තව එකක් තියෙනවා. මෙන්න මෙතන මැද රේඛාව. මම මේකේ නියම වචන කියන්නේ නැතුව නිකන් මැද රේඛාව කියලා කියන්නකෝ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නවා මේක සිරස් කෙඳි මේ හරස් කෙඳි. එතකොට මේ මේ හරස් කෙඳ දිහාටම මේක සිරස මේක තිරස. මම මේ තිරස් කෙඳට කියනවා මැද රේඛාව කියලා. දැන් ඔයා මේ වෙලාවේ හුද්දටම අහගන්න ඉන්න ඕන දෙයක් තමයි අපෙන් අහන ප්‍රශ්න දෙකක් පුතේ මේකේ තියෙනවා. මේකෙන් අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මොකද්ද ලක්ෂ්‍ය දෙකක් අතර දුර. දුර හොයන තාලේ අපිට අහන්න පුළුවන්. ලක්ෂ්‍ය දෙකක් අතර දුර හොයන තාලේ මේකෙන් අහන්න පුළුවන්. එතකොට දුර හොයනකොට අපි ගන්නෙ මොකද්ද? ඉහළ එකද පහළ එකද මැද එකද? ඊළඟට සමහර විට කියනවා පුතේ මොනවා හරි ගානක් හදනකොට උගලට මට මතක හැටියට 2018 තිබුණ ප්‍රශ්නයක්. ඒකේ තියෙනවා කියවුම නැත්තම් රීඩින් එක කියලා. එතකොට කියවුම එහෙමත් නැත්තම් අපි ඒකට කියනවා රීඩින් එක කියලා. මේ රීඩින් එක ගන්නකොට රීඩින් එක මොකක්ද කියලා අහනකොට ඒකට හොඳම උත්තරේ තමයි 2018 අවුරුද්දේ තියෙන ප්‍රශ්නේ පුතේ. හරිද? A level 2018 MCQ එකක් තියෙනවා. ඒක මාරට වැදගත් වෙනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එතකොට ඒකේ කියවුම හොයනකොට කියවුම නැත්තම් රීඩින් එක එහෙමත් නැත්තම් ඒ ලක්ෂයේ උස හොයන්න අපිට තියෙනවා. ඔන්න බලන්න. උස හොයන්න තියෙනවා. හරිද පුතේ කැමරාවට. උස හොයන්න තියෙනකොට අපි ගන්නෙ මොකක්ද? මැද ලක්ෂය. එහෙමනම් මම ඔයාට හැමෝටම සටහන් කරගන්න කියන්නම් මේ කතාව. මැද ලක්ෂය පාවිච්චි කරන්නේ මොකටද? උස සෙවීම සඳහා. උස සෙවීම සඳහා. මතක තියාගන්න.
මැද ලක්ෂ්‍ය භාවිතා කරන්නේ උස හොයන්න. එතකොට ඉහළ සහ පහළ ලක්ෂ්‍ය දෙක පාවිච්චි කරන්නේ මොකටද? දුර සෙවීම සඳහා. ඔන්න ඔය අගයන් දෙක ඔයාට තේරෙනවා නම් ඔයාට මං හිතනවා මේකෙන් එන ඕනම ගණිත ගැටලුවක් ඔයාට හදන්න පුළුවන්. දැන් හිතන්නකො ලක්ෂ්‍ය දෙකක් අතර උස හොයන්න ඕනේ කියලා. හරිද? A හා B ලක්ෂ්‍ය දෙක අතර උස හොයන්න ඕනේ. උස හොයන්න ඕනේ නම් ඔයා වුන් මැද රේඛාව කැපිලා තියෙන තැන මෙන්න මේ විදිහට මට්ටම් යෂ්ටිය පුතේ ගමන් කරනවනේ. මෙහෙමනේ මට්ටම් යෂ්ටිය ගමන් කරන්නේ. ආන්ගේ මට්ටම් යෂ්ටියේ හරියටම මැද රේඛාව කැපිච්ච තැන පාඨාංකයක් තියෙනවනේ මොනවා හරි. අන්නේ පාඨාංකයෙන් ගන්න උස. ඔන්න හොද්දට මතක තියාගන්න. MCQ. එතකොට මේ ඉහළ සහ පහළ පාඨාංක දෙකෙන් ගන්න මොකද්ද? ලක්ෂ්‍ය දෙක අතර දුර. ඕක තමයි කතාව. එහෙමනම් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඕක නෙමෙයි. මේ ස්ටාම්ප් එක කියවන්න දන්නේ. සමහර විට මේ ස්ටාම්ප් එකේ සමහර තැන්වල ලියලා තියෙනවා මෙහෙම බුද්ධ. එක තැනක 13. මෙතන 14. මෙතන 15. ඊට පස්සේ මෙතන තියෙනවා නිකන් ඊ අකුර වගේ ඒවා. මෙතනක් තියෙනවා එක එක රූප සටහන් වගේ අකුරු. ඊට ඔයාගෙන් අහනවා මේ ඉහළ සහ පහළ පාඨාංක. ගොඩක් ළමයිට කියව ගන්න තේරෙන්නේ. ඒ නිසා මම ස්ටාම්ප් එක කියවන තාලෙත් ඔයාට පුතේ මේ වෙලාවේ හරීම සරලව පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා දරුවෝ හොඳට මේක අහගෙන අවධානයෙන් හිටියොත් ඔයාට මම හිතනවා මේ ගැටලුවට උත්තර දෙන්න නම් පුළුවන්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න පුතේ මම මේ කියන කතාව හරියට තේරුම් අරගෙන කොහොමද මේක කරන්නේ කියන එක බලන්න. හරිද? right. මම ඒකට ඔයාට මෙන්න මේ වගේ පොඩි රූප සටහනක් උදව් කරගන්න. දැන් ඔයාට හැමෝටම පේනවා ඇති ඔන්න ඔය වගේ මැද රූපයක් තියෙනවා. පේනවනේ පුතේ හැමෝටම? හරි. දැන් මම මෙතන කියන්නම් මෙහෙම. දැන් මේ රූපය ඔයාට පේනවා නම් මේ රූපේ තියෙනවනේ පුතේ පහළ 13යි කියලා ගියා. හරිද? ඔයාට පේනවා පහළ 13යි කියලා අගයක්. මම ඒක පෙන්නන්නම් මෙන්න මෙහෙම. මේ තියෙන්නේ 13 කියන තැන. හොඳට බලන්න මෙතන 13. මෙතන තියෙනවා 14. මෙතන තියෙනවා 15. දැන් කවුරු හරි ළමයෙක් ඔයාගෙන් ඇහුවොතින් එහෙම මේ ප්‍රශ්නේදීන් මෙන්න මේ විභාග ප්‍රශ්නයක් දීලා මේකෙන් අහනවා දුර. දුර ඇහුවොත් මොකද කරන්නේ? මේ ඉහළ ස්ටේඩියා පාඨාංකය මේ පහළ පාඨාංකය අරගෙන ස්ටේඩියා සමීකරණයට දාලා පුතේ මොකද කරන්නේ? අපි ගාන හදන්න ඕනේ. ඒක මම වෙනම පස්සේ කියලා දෙන්න. හරිද? එතකොට මේ මැදාගේ තියෙනවනේ 14 මේක තමයි උස පුතේ. අන්න දැක්කා නේද? මේ කොටස තමයි උස විදිහට අපි සලකන්නේ. එතකොට මම වට මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම් ওই රූපේ දිහා. හොඳට බැලුවොත් ඔයාට පේනවා ඇති උස කියන එක පෙන්වන්නේ මෙන්න මේ 14යි. ඔන්න දැන් ඔයා නිකන් එතකොට ඔයා හිතනවද ඔයා මයින් ස්ටාම්ප් එක මීටර 14ක් උසයි කියලා? නෑ පුතේ. මේක පට්ට වැරදි එහෙම හිතුවා. ඇත්තටම මේකේ නියමාගේ කොච්චරද දන්නවද? මොකද්ද මේකේ නියමාගේ? මට කියන්න මේකේ නියමාගේ 1.3යි කියලා තියෙනවා නම් පුතේ මෙතන 1.13යි කියලා තියෙනවා නම් ඔයා මතක තියාගන්න 1.3 තමයි මෙතෙන්ට තියෙන්න ඕනේ. තේරුණාද මම කියන කතාව? මෙතන 14 තියෙනවනේ 1.4. මොකද අපේ මට්ටම් යෂ්ටිය මේ අඩි 14ක් 15ක් උස එකක් නෑ පුතේ. පොල් කඩන්න පුළුවන් සයිස් එකක් නෑ. මේක සාමාන්‍යයෙන් මීටර් 4ක් වගේ උසට තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක 1.3 කියන එක තමයි මේ 13න් පෙන්නන්නේ. 14න් පෙන්නන්නේ 1.4 කියන එක. මොකද අපි ස්ටාම්ප් එක අරගෙන ප්‍රැක්ටිකල් එකක් කරනකොට නම් ඒක කලර් දීලා තියෙනවානේ. පළවෙනි මීටරේ පාට තියෙනවා, දෙවෙනි මීටරේ පාට තියෙනවා, තුන්වෙනි මීටරේ පාට තියෙනවා. හැබැයි මේකේ එහෙම පාටක් පෙන්නන්නේ නැහැ විභාගෙට. එතකොට මෙතනදී අගේ දිහා දැකපුවාම ඔයා බය වෙන්න එපතර 13 ඉඳලා 14 දක්වා බලන්න පුතේ මෙතන තියෙනවා මොනවද? මෙතන තියෙනවා අගයන් ටිකක්. එතකොට 13.1 හරිද? අපි 13යි කියලා කියනකොට මම කිව්වේ මොකද්ද? 13යි කියලා නෙවෙයි ගන්න 1.0. කොහොමද ගන්න ඕනේ? 1.3 1. අපි මෙතනින් පටන් ගත්තොත් ඉස්සෙල්ලාම 1.3 නම් එතන ඉඳලා 1.3 1.3යි 1 3යි 2 ඔය විදිහට 4යි 5යි 6යි ඒ විදිහට තමයි එන්නේ මෙතෙන් 1.4 දක්වා. මේ තියෙන 1.5. ඉතින්
ඔය විදිහට මුලින්ම මම ඔයාට කියන්නේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතේ මේකේ මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේක කියවන තාලේ ඉගෙන ගන්න ඕනේ. ඒ කියවන තාලේ ඉගෙන ගන්න නම් අපිට මේ වගේ රූප සටහන් පුතේ කීපයක් අරගෙන ඒ රූප සටහන් වල තියෙන ඒවා ටිකක් පොඩ්ඩක් පුතේ බලන්න ඕනේ. දැන් බලන්න මම ඒකට ඔයාට තවත් රූපයක් මෙතන පෙන්නනවා. හරිද? මේක මම පොඩි අයිඩියා එකක් විදියට දුන්නාම හෙට ඉඳලා ඔයාට පුළුවන් පොඩ්ඩක් මේක හෙට දවසේ බලා ගන්න. මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp පණිවිඩයක් හෙට එවන්න මම ඒ වගේ රූප ගණන් දෙක තුනක් ඔයාට දාන්නම් බලන්න. දැන් බලන්න මෙතන මේ බලන්න මෙතන 29 වගේ ඔයාට පේනවනේ මෙතන 30 වගේ පේනවනේ. ඔයාට හැමෝටම පේනවනේ. එතකොට මෙතන පුතේ ඇත්තම කතාව 2.9යි. ඔයාට පේනවා 2.9යි කියලා මේකේ සඳහන් කරලා තියෙනවා මේ යටම. ඔන්න බලන්න එතන ඉඳලා උඩට එනකොට පාඨාංක දීලා තියෙන තාලේ බලන්න. මෙන්න මෙතෙන්ට එනකොට 2.95 කියලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට එනකොට බලන්න කීයද? මෙන්න මෙතෙන්ට එනකොට එන්නේ 3.0යි. ඊට පස්සේ 3.0යි ඊට පස්සේ මෙතන ඉඳලා මේ විදිහට අගයන් ටික එකතු කරගෙන මෙතෙන්ට එනකොට 3.38ක් එනවා. ඒතකොට මෙතෙන්ට එනකොට 3.06ක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට ස්ටාම්ප් එක අපිට දීලා තියෙනකොට කියව ගන්න පුරුදු වෙන්න මං හෙට උදේ වෙනකොට ඔයාලා හැමෝටම ගෲප් එකට ගණන් 3ක් දානවා. මොකද මෙහෙම කිව්වට සමහර අයට තේරෙන්නේ නැහැ. දැන් හරි කලබලයෙන් ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ඒක නිසා මම ඔයාලට රූප සටහන් ටිකක් දානවා. මෙතන ඉඳලා මෙන්න මේ සීමාවට යනකම් 3.0 ගණන් තියෙන්නේ. මෙතන ඉඳලා 2.0 ගණන් තියෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් විභාග ගානක් දුන්නත් මතක තියාගන්න මේවා කිලෝමීටර් 29 මීටර් 30 ගන්න එපා. ගන්න අර මං කියපු විදිහටම. හරිනේ? එතකොට ඕක තමයි මට ඉස්සරලාම ඔයාට කියලා දෙන්න ඕනේ පුතේ මේකෙදි. හරි. දැන් අපි ওই කතාව ওই විදිහට ඉගෙන ගත්තානේ. ওই විදිහට ඉගෙන ගත්තා නම් මම ඊළඟට මෙහෙම කරන්න. හරිද? අපේ ප්‍රශ්නෙට අපි උත්තර දෙමුකෝ දැන්. දැන් අපේ ප්‍රශ්නෙට අපි උත්තර දෙන්නේ කොහොමද? යන්න දැන් ප්‍රශ්න අංක තියෙන්නේ 95ට. හරිද? ඔයගොල්ලෝ ළඟ පොත බැරි වෙලා හරි දැන් හොයාගන්න බැරි වුණා නම් පුතේ පොත බැරි වෙලා හරි ඔයා දැන් මම මේ දීලා තියෙන ස්ක්‍රීන් ෂෙයා එක බලාගන්න. හරි දැන් අපි පන්තියේ ළමයි ඉන්නේ කවුරු හරි පුතේ දරුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. ඔන්න අපි දැන් ගාන හදන්න යන්නේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා පුතේ මේ ගාන හදමු. ගානට එන උත්තරේ මොකද්ද කියලා බලමු. මේකට අදාළ වෙලා තියෙන විස්තර ටික මම බෝඩ් එකේ ඉස්සරලා දාන්නම්. බෝඩ් එකේ දාලා අපි ගාන පටන් ගමු හදන්න. දැන් හැමෝම මෙන්න මේ කතාව ඉගෙන ගත්තා. ඉහළ 1යි පහළ 1යි පුතේ පැහැදිලි. හරිද? මේ දෙක හොඳටම පැහැදිලි. එතකොට අපි මෙන්න මේ ටික තමයි පාඩම් කරන්න ඕනි ගානට අදාළ. මොකද්ද පාඩම් කරන්න ඕනි? ඉහළ පාඨාංකයයි පහළ පාඨාංකයයි තියෙනවා නම් දුර හොයන්න. හරිද? ඊට පස්සේ ඔයා මතක තියාගන්න ඒකෙම මැද පාඨාංකයෙන් උස නැත්තම් කියවුම නැත්තම් රීඩින් එක බැරි වෙලා හරි ප්‍රශ්නකකින් අහනවා වගේ මොකක්ද? ස්ටේඩියා පාඨාංකයේ කියවීම කියන්නේ කියලා. කියවීම සඳහන් කරන්න. එහෙම නැත්තම් රීඩින් එක ලියන්න කියනවා. ඒතර රීඩින් එක ලියන්න කිව්වොත් ඔයා මේ උඩ දාගෙන ඉහළ එකයි පහළ එකයි ලියන්න එපා. රීඩින් එක කියලා කියන්නේ මෙන්න මේ මැදාගේ උස. තේරුණාද? අන්න ඒක තමයි ලියන්නේ. එහෙනම් අපි කොහොමද මේකෙන් මේ දුර හොයාගන්නේ? අපි දුර හොයාගන්න වට මතකයි හැමෝටම මතකයි මෙන්න මේ සමීකරණය. මම මේ සමීකරණය මතක් කරන්නම්. දුර distance සමානයි මොකද්ද පුතේ? k is ධන c කියන සමීකරණය. මේකට අපි කියුවේ මොන සමීකරණයද? ස්ටේඩියා සමීකරණය කියලා තමයි මේකට කිව්වේ. මතකයි මේ සමීකරණය? මේකට අපි කියුවා ස්ටේඩියා සමීකරණය කියලා. ඔන්න ස්ටේඩියා සමීකරණය ඔයා චුට්ටක් බලාගන්න. හරි? මේ ස්ටේඩියා සමීකරණය බලාගන්න. මේක පට්ටලෙන්සින් මේකේ d කියන්නේ දුර, k කියන්නේ නියතයක්, s කියලා කියන්නේ පුතේ ඉහළ සහ පහළ පාඨාංක අතර වෙනස, c කියලා කියන්නේ නියතයක්. ඇත්තනම c කියලා කියන නීතිය බිඳුවයි. k කියන්නේ 100යි. එහෙමනේ අපි පාඩම් කරේ. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් d සමානයි පුතේ ks කියලා. මොකද c කියන එක කැපිලා යනවා බිඳුව නිසා. ඒ නිසා ඔයාට මෙන්න මේ සමීකරණය විසඳගත්තොත් ඔයාට පුළුවන් මෙන්න මේ යගයයි මේ යගයයි අතර වෙනස අරගෙන
ඉහළ එකෙන් පහළ එක අඩු කරලා ඉන්න වෙනස තමයි S කියලා කියන්නේ. S කියලා කියන්නේ ස්ටේඩියාන්තරය. ස්ටේඩියාන්තරය. ස්ටේඩියාන්තරය කියලා කියන්නේ පුතේ හැම වෙලෙම මෙන්න මේ උඩ තියෙන අගය. පහළ තියෙන අගය. බෙදනවා මම මෙතන නම් ගන්නම් 15න් අඩු කරනවා 13. හරි. හරි නේද? එතකොට 15න් 13ක් අඩු කරලා ලබුවාම එන උත්තරේ 2යි. ඒක වැඩි කරනවා මෙතෙන්ට මම මේ ගානට ආදේශ කරන්න 100 වැඩි කිරීම 2යි මීටර 200යි. දැක්කනේ? ඔන්න ඔය විදිහට තමයි ගාන හදන්න තියෙන්නේ. එහෙනම් අද අපි ඉස්සෙල්ලාම හොයාගත්තේ ස්ටේඩියා උපකරණයෙන් තියෙන මේ පාඨාංක දෙකෙන් අගය. ඔයාට මේ වෙලාවේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරිද? මේ පාඨාංකයේ නැත්නම් අපිට දැන් අපේ පේපර් එකේ දීලා තියෙනවනේ අගය මෙතන තියෙනවනේ. ඒකට අනුව ඕගොල්ලන්ගෙන් අහනවා රීඩින් එක මොකක්ද කියලා. දැන් මම දරුවන්ගෙන් රීඩින් එක ඇහුවොත් මොකක්ද කියලා ඔයා දන්නවා මෙන්න මෙතන අගයයි කියන්නේ. මෙතන නම් 14යි කියලා කියනවා. එතකොට රීඩින් එක අහනකොට නැත්නම් කියවුම අහනකොට ඔයා මේ සමීකරණය දාලා ගණන් හදන්න එපා. සමීකරණය දාන්න ඩිස්ටන්ස් එක නැත්නම් දුර හොයනකොට විතරයි. පැහැදිලිද? හරි. ඕක තමයි මගේ අද පළවෙනිම ගණිත ගැටලුව. මතක ඇති මේක හම්බ වෙන්නේ කොතනින්ද? බිම්මැනුම කියන පාඩමේ තිබුණ ගැටලුවක්. ඉතින් ඒකට අදාළව මම 99 වෙනි ගැටලුව පුතේ හදන්නේ. එතකොට 99 වෙනි ගැටලුව හදලා තියෙන දරුවෝ මට උත්තරේ දාන්න ගෲප් එකට බලන්න පුතේ. හදපු දරුවෝ ගෲප් එකට දාන්න උත්තරේ මොකක්ද කියලා. අපිට එතකොට පුළුවන් පොඩි සාකච්ඡාවකට එක්ක මේක යන්න. පොඩ්ඩක් ඇහැරගෙන ඉඳලා අපි මේ වැඩේ ගොඩ දාමු පුතේ. අන්තිම මොහොතේ කොහොම හරි අපි ගොඩ යන්න ඕනේ. මට ඉස්සරලාම මේක හදපු දරුවෝ ඉන්නවා නම් 95 වෙනි එක ස්ටේඩියා ක්‍රමයේ යොදාගෙන ස්වයංක්‍රීය ලෙවලය මගින් භූමියේ ලක්ෂ්‍ය දෙක අතර දුර. හරි. උත්තරේ මට එවලා තියෙනවා 5 කියලා එවලා තියෙනවා. අපි දරුවේ කේසානි. හරි. තවත් උත්තරේ එවලා තියෙනවා 5 කියලා. හරි. තවත් උත්තර තියෙනවා නම් පුතේ දාන්න. හරි. බොහොම හොඳයි. ඇත්තට මේ අයගේ උත්තරේ හරි පුතේ. හරි. උත්තරේ හරි. අපි මේ උත්තරේ බලමු කොහොමද ගත්තේ කියලා. අනිත් අය කලබල වෙන්න එපා පුතේ. දැන් අපිට අනිත් විභාගෙ තියෙන්නේ අද මේ රිලැක්ස් එකේ මේ වැඩේ කරමු. එච්චරයි. ඔන්න ඔහොමනේ ගාන තියෙන්නේ. බලන්නකෝ ගාන. ගාන තියෙන විදිය බලන්න. මෙතන අගය 1.225 මීටර වලින් දීලා තියෙනවා. මෙතන අගය තියෙනවා කීයද? 1.025. හරි. මම ගොඩක් වෙලාවට අද පුතේ වගු ටික මම වාට හෙට උදෙත් කරනවා පන්තියක්. ඒකෙදින් වගු ටික කතා කරනවා. වගුසා නැගුම් බැසුම් මොකද ලොකු කාලයක් යන නිසා මම අද මේකට ගන්නෙ නෑ. අද මේකට ගන්නෙ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන ක්‍රම ටික විතරයි. නිසා අද ගොඩාක් ගණිත ගැටලු තියෙනවා. විසිරි ජල සම්පාදනයේ තියෙනවා. ඕගලන්ට මේකෙම තියෙනවා ඉගෙන ගන්න පුතේ අර දියරේෂණ යන්ත්‍රවල ගොඩාක් ගණන් තියෙනවා. ඉතින් ඒව හදන තාලේ ඊට පස්සේ කාලගුණේ ගණන් ටිකක් හදන්න තියෙනවා. ඒක ගොඩක් වෙලාවට ජලයේ එසවීමේ ගණන් හදන්න තියෙනවා. ජල පොම්පේ ඉහළ තියෙනකොට පහළ තියෙනකොට මට්ටමට වඩා අන්නේ ඒ ගණන් සියල්ලෙන් අඩුම ගානේ ගණන් තුනක්වත් එනවනේ විභාගෙට. ආන් ඒක ලෑස්ති වෙන්න තමයි පුතේ අපි මේ try කරන්නේ. හරිද? හරි. කොහොම දීලා තියෙනවා. එතකොට මෙතන රීඩින් එක දීලා තියෙනවා කීයක්ද? 1.1 මීටර කියලා දීලා තියෙනවා. හරි. මම හිතනවා ගොඩක් දරුවෝ මේකට උත්තරේ කියලා පිළිගන්නව ඇති. නමුත් කමක් නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා නම් අපි මේ උත්තරේ තියෙන නිර්වද්‍යතාවයත් ඔයාලට මම කියලා දෙන්නම්. කියලා දෙන ගමන් අපි මේ ගානක් පුතේ හදමු. මොකද මේ ගාන අපිට ගොඩාක් වැදගත් වෙනවා විභාගෙට. මේ වගේ ගණන් අපි හදන්න ඕනේ. මේ වගේ තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ටිකත් ඔයාලට අපි කියලා දෙන්න ඕනේ. හරි. දැන් බලන්නකෝ මෙතන දීලා තියෙන විස්තරය මොකක්ද කියලා ඉස්සරලාම මේකේ තියෙනවා පළවෙනි එක මේ ක්‍රමයේ ඉහළ නිර්වද්‍යතාවයකින් යුත් ක්‍රමයකින් මේකේ සත් ප්‍රකාශය ගැන අහනවා. මෙහිදී ගණනය කිරීම සඳහා තිරස් හරස් කෙඳි පාඨාංක යොදා ගන්න. එතකොට මේකේ තිරස් හරස් කෙඳි පාඨාංක යොදා ගන්නවා. මේක තිරස් එක. එතකොට මේක හරස් කෙඳි. හරිද? පාඨාංක යොදා ගන්න ලැබේ. තුන්වෙනි එක බලන්න දුර මැනිය යුතු ලක්ෂ්‍ය දෙක අතරින්
දල වශයෙන් මැදින් උපකරණීය පිහිටවයි. දුර මැනිය යුතු ලක්ෂ්‍ය දෙක අතර දල වශයෙන් මැදින් උපකරණීය පිහිටවන්න ඕනේ. ඊළඟට මේකේ තවත් කතාවක් කියනවා මෙහිදී ගණනය කිරීම සඳහා යොදා ගන්නා සමීකරණය t සමානයි k ධන c වල සමීකරණයේ කේවල අගේ බිඳුව ලෙස සලකනු ලැබේ. අන්න පුතේ මතක තියාගන්න කේවලාගය නෙමෙයි බිඳුව උනේ c වලාගයයි. හරිද? එතකොට අර උඩින් කතා කරපු කතා ඔක්කොම ටික වැරදි. හරිද? මම ගණිත ගැටලුවට ප්‍රධාන තැන දෙන්නම්. ලබාගෙන ඇති පාඨාංකය අනුව ඉහත අවස්ථාවේ මනින ලද ලක්ෂ්‍ය දෙක අතර දුර මීටර් 20ලු. එහෙනම් අපි මීටර් 20 ගන්න කොහොමද කියලා බලමු පුතේ ඉස්සෙල්ලා. දැන් මේක ගන්නකොට අපි මේකේ අප එක නැත්තම් උඩ එක ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉහළ පාඨාංකය ගන්න. ඉහළ පාඨාංකය මෙතන කීයද තියෙන්නේ? 1.225. හරිද? පහළ පාඨාංකය ගන්න. පහළ පාඨාංකයේ සමානයි 1.025 මීටර කියලා එනවා. එහෙනම් අපි මේ දෙන්නගේ අතර වෙනස ගමු. වෙනස කීයද දෙන්නේ බලන්න. මේක අඩු කරපුවාම එනවා පුතේ මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන එනවා 2.2ක් එනවා. ඒත් අපිට කොච්චරක් දෙන්නේ? මීටර 0.2ක් තමයි එන්නේ වෙනස. එතකොට ඔය අපි ගත්තේ මොකද්ද? S කියන අගය. ස්ටේඩියා අන්තරය 0.2යි. මීටර වලින් තියෙන 0.2යි. දැන් එහෙමනම් අපි එකපාරටම මේ ගාන හදන්න දාන ඕනේ සූත්‍රය මොකද්ද පුතේ? D සමානයි K S ධන C. මම කිව්වා C කපලා දාන්න. C බිඳුවනේ. C වැඩක් නැහැ. එතකොට D සමානයි K කියන්නේ 100යි වැඩි කරන්න 0.2කින් වැඩි කරපුවාම ඉන්නේ මීටර 20යි. හරිද ලේසියිනේ? ඔන්න ඔයාට එන්න පුළුවන් තවත් ගාන. හරිද? එහෙමනම් මම හිතනවා මේ ප්‍රශ්නේ හරි දරුවන්ට ගොඩක් හොඳයි. ඒගොල්ලන්ගේ මතකය හරි. ස්ටේඩියා සමීකරණය අමතක කරන්න එපා. හැම වෙලේම දුර හොයනකොට ගන්න ඉහළ පාඨාංකයේ පහළ පාඨාංකයේ විතරක් මැද පාඨාංකය ගන්න මොකටද? මම කියවා විශේෂ අවස්ථාවක් තියෙනවා. මැද පාඨාංකය ගන්න රීඩින් එකට නැත්නම් කියවුමට. මොකද ප්‍රශ්න වල තියෙනවා රීඩින් එක නැත්නම් කියවුම කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. අන්න ඒකට තමයි මේක ගන්න. එහෙනම් මම ගොඩක් වෙලා කාලේ ගත්තා. පුතේ මේකට හරි. ඊළඟට මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ස්ටාම්ප් එක කියවන තාලේ. මම ස්ටාම්ප් එක කියවන තාලේ මට දැන් මේ වෙලාවේ ටිකක් කියන්න වෙලා මදි. මොකද මම ඒකට පුංචි උදාහරණයක් ගන්නම් පුතේ මෙන්න මෙහෙම. හරිද? දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ විදිහට පින්තූරයක් අරගෙන දරුවන්ට පෙන්නනවා. හොඳට බලන්න. දැන් මේ තියෙන ස්ටාම්ප් එක අපි කියවන විදිහ. හරිද? ඔන්න ඔය රූපේ හොඳට බලන්න. ඔය වගේ රූපයක් තිබුණාම පුතේ ඔය ප්‍රධාන අගයයි ඊළඟ අගයයි අතර කෑලි 10කට බෙදනවා පුතේ. ඔය E අකුර කියන්නේ E අකුරේ තියෙන කෑල්ල එක අගයක්. එක දශමයක්. ඊළඟට මැද තියෙන එක තව දශමයක්. ඊළඟ එක තව දශමයක්. ඊළඟ එක තව දශමයක්. එහෙනම් 1.3යි උතන පහළම පාඨාංකය, මැද තියෙන පාඨාංකය 1.4යි, උඩ තියෙන එක 1.5යි. ඔය දරුවෝ වැරදිලාවත් ඕක 13 14 15 කියලා ලියන්න එපා. හරිද? ඔයාලට තවත් මේකේ පාඨාංක ගන්න අවශ්‍යතාවයක් වුණොත් මෙන්න මේ රූප සටහන දිහා හොඳට බලන්න. ඒ රූප සටහනේ පෙන්නනවා පහළම තියෙන එක 2.9යි, ඊළඟට යනකොට 2.9යි 5ක් ඇවිල්ලා තියෙනවා, ඊළඟට යනකොට 3 ඇවිල්ලා තියෙනවා 2.9යි 2.9යි 5යි හරි නේද? උඩ 3යි ඊට පස්සේ 3.6යි 5යි 6යි 3ක් විතර කියන්නේ 5කට වැඩි. ඔන්න ඔය විදිහට ස්ටාම්ප් එක කියව ගන්න පුරුදු වෙන්න ඕනි ගණන් ටිකක් අරගෙන. මම ඒකට ගණන් ටිකක් හිට දානවා. ඔයාට මොකද ඒක බලා ගන්න ඕනි. ඉතින් ඒකේ මම තවත් ඔයාට අවශ්‍ය නම් මෙන්න මෙහෙම රූපයක් පුතේ දෙන්නම්. ඔය දරුවන්ට ස්ක්‍රීන්ෂොට් එකක් පුළුවන් නම් ගහ ගන්න. හරිද? මේ බලන්නකෝ මේකේ ඔයාට පේනවා ඔය මැද තියෙන රේඛාව ඔය රත්තරන් පාට වගේ රේඛාවක් තියෙනවනේ. අන්න ඒකේ අගේ බලන්නකෝ කීයද කියලා. ඔන්න මම හොඳම උදාහරණයක් ගත්තා. පහළම තියෙන එක 1.3යි බිඳුවයි. ඊට පස්සේ උඩට යනකොට ඔය ගෝල්ඩ් එක තියෙන හරියට බලන්න.
කීයද පුතේ කියන්නේ කියලා. දැන් මෙතන 1.3 නේ හොඳට පේනවනේ ඔයාට. එහෙනම් මේ භාගයනකොට 1.3යි කීයද පුතේ? 1 වුණානේ. මෙන්න මෙතෙන්ට එනකොට 1.3යි 2 වුණානේ. හරි. මෙතෙන්ට එනකොට 1.3යි 4 වුණානේ. මෙතෙන්ට එනකොට 3 වුණානේ. එහෙනම් මෙතන 1.3යි 4. හරිද? දැන් එතකොට බලන්න මෙන්න මේ මැදාගේ තියෙන්නේ කොහොමද? 1.3. හරිද? මෙතන තියෙන්නේ සාමාන්‍ය 1.3යි 3නේ තියෙන්නේ. 1.3යි 3යි 1.3යි 4යි අතර තියෙන්නේ. එහෙනම් මේක 5ට කිට්ටුයි 4 ළඟ වගේ. ඒ නිසා අපි මේකට කියනවා පුතේ 1.3යි 4. දැක්ක නේද පාඨාංක ගන්න තාලේ. බලන්න උඩ පාඨාංකේ 1.3යි 5. ඊට පස්සේ මෙතෙන්ට එනකොට කීයද එන්නේ? 1.3යි 6 වෙනවා. ඔන්න ඔය රූපය හොඳට අවබෝධ කරගත්තනම් ඔයාට මං හිතනවා මොන විදිහකින් ආවත් පාඨාංකේ කියව ගන්න පුළුවන්. ඉතින් මම ඒකට ඔයාට මම රූප සටහන් ටිකක් ගෲප් වලට දාන්නම්. ඔයාලට බලා ගන්න. ඒ බලාගත්තාම මම හිතනවා ඔයාලට මේවා ගැන යම්කිසි අවබෝධයක් පුතේ ගන්න පුළුවන්. ඒ අවබෝධය තුලින් මම හිතනවා මම බලාපොරොත්තු වෙන දේ ඔයාට හරියට උත්තරේ ලියන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳට ඒක බලන්න. හරිද? හරිද. එතකොට මම හිතනවා ඕකෙන් අය මම ගණන් ගැටලු මුකුත් හදන්නවට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හෙට දවසක් තියෙනවා පුතේ, හෙට රාත්‍රියක් තියෙනවා, අනිද්දා උදේත් තියෙනවා නේද? ඉතින් ඒක ඔයාලට කැමති වෙලාවක අපි මේ ගැන විමසන්න පුළුවන්. මම පහුගිය දවස්වල ආන්සර් කරේ නෑ ගොඩක් දේවල් වලට. ඉතින් අපි හෙට දවසේ ඔයාලට පුළුවන් හැම වෙලාවෙම දෙයක් දෙන්න බලනවා. අලුතෙන් ලැබිච්ච තොරතුරුත් ගොඩක් තියෙන ඒවත් එක්කම අපි මේ ටික කතා කරනවා. හරි. ඒ ප්‍රශ්නේ හරි. මම ඊළඟට තෝරා ගන්නවා තවත් ප්‍රශ්නයක්. ඕක පුතේ 95. හරිද? එතකොට ළමයි මට ගොඩක් ඉල්ලලා තිබුණා මේකේ උත්තර කොහොමද කියලා. අතර මේකේ උත්තර නම් එච්චර අමාරු නෑ පුතේ මේ දීලා තියෙන එකේ. ඒ වුණාට අපි ඒවා හදන්න එපායි. අපි යම් පුතේ 20 මම ඊළඟට බලාපොරොත්තු වෙන ප්‍රශ්න ගන්නම්කෝ. මොකද්ද මේ 23 වෙනි ප්‍රශ්නෙට යන්න. 23 වෙනි ප්‍රශ්නෙට යන්න. 23. හරි. අපි ඒක තෝරගමුකෝ ඉස්සරහ නේ. 23 වෙනි ප්‍රශ්නය. දැන් පුතේ අද නම් වෙනද වගේ ගෲප් වලින් ලෙෆ්ට් වී දඟලන්න එපා. එයි දන්නවද? මේක තීරණාත්මකයි. මේ ගණන් ඇත්තටම වටිනවා. හරිද? බට මේක එච්චර අමාරු නෑ. දැන් අපි තෝරාගමු 23 වෙනි MCQ එක. 23 වෙනි MCQ එක තෝරාගමු. 23 වෙනි MCQ එකට යන්න. හරි. ඔන්න ඔයා ওই ගාන හදලා තියෙනවද? මේක හදලා තියෙනවා. 23. මම ස්ක්‍රීන් එකට දැම්මා. මේක නැති දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් බලා ගන්න. 23 වෙනි ප්‍රශ්නය. හරිද? පේනවා ඇති 23 වෙනි ප්‍රශ්නය. හරිද? යම් කිසි දරුවෙකුට මේක හම්බෙලා නැත්නම් පුතේ ඔක ඔය ටික බලන්න. ඒකේ අපි ප්‍රශ්න කියවමුකෝ ඉස්සරලා. මේක තියෙන්නේ පුතේ අපිට තියෙන්නේ මේ කොයි පාඩමේද? සත්ත්ව පාලනයේ කිරිවල. හරි. නැවුම් කිරිවල ගුණාත්මක බව නිර්ණය කිරීම සඳහා කිරි නියදියකින් කොටසකට විශිෂ්ට ගුරුත්ව පරීක්ෂාව සිදු කළ විට ලැබෙන ලැක්ටෝමීටර පාඨාංකය 30යි. මතකනේ ලැක්ටෝමීටර පාඨාංකය 30යි. කිරිවල ආම්ලිකතාවයේ ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා එයින් මිලිලීටර 9ක පරිමාවක් 0.1 m මවුලයට ඝන ඩෙසිමීටර් 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපනය කළ විටදී වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව 2.5 ml වේ. මෙම කිරිනියදී විශිෂ්ට ගුරුත්වය සහ ආම්ලිකතා ප්‍රතිශතය පිළිවෙලින් දැක්වෙන නිවැරදි වර්ණය. පුතේ මෙතනදී ඔයා ඔය ප්‍රශ්නේදී දරුවෝ කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. අපි කෙලින්ම දැන් ළමයි මගෙන් අහලා තිබ්බස ප්‍රැක්ටිකල් වල එන දේවල්. ඇත්තටම මට තවමත් ලැබෙමින් පවතින නිසා හෙට උදේ වෙනකොට ප්‍රැක්ටිකල් වලින් එන්නේ මොනවද කියලා අපි දානවා ගෲප් වලට. ඒක අපි රහස්‍යභාවය රැකගෙන දාන්නේ. ඒක කියන්නේ අන්තිම මොහොතේ ඔය අපිත් එක්ක හිටියොත් යම් උපකාරයක් වෙයි. හරිද? අපිට දැනෙන දේවල් අපිට ලැබෙන දේවල් තමයි අපි ඔයත් එක්ක කතා කරන්නේ හැබැයි. දැන් බලන්නකො මේ ප්‍රශ්නේ දිහා හොඳට.
මේ ප්‍රශ්නෙකින් අපිට අහනවා පාඩම් දෙකක්. එකක් තමයි විශිෂ්ට ගුරුත්වය කියන කොටස. හරිද? අපෙන් අහනවා එකක් විශිෂ්ට ගුරුත්වය. අහන ප්‍රශ්නේ තමයි විශිෂ්ට ගුරුත්වය. හරි. බලන්න අනිත් කොටස මොකක්ද කියලා. අනිත් කොටස පුතේ වෙන මොකක්වත් නෙවෙයි. අපෙන් අහන්නේ කිරිවල ආම්ලිකතා ප්‍රතිශතය. හොඳ ප්‍රශ්න දෙකක් මෙතන. කිරිවල ආම්ලිකතා ප්‍රතිශතය. ආම්ලිකතා ප්‍රතිශතය. ආම්ලිකතා ප්‍රතිශතය. මම මේකෙදින් ඔයාට ගණිත ගැටලු දෙකක් හදන තාලේ අද කියලා දෙනවා. හරිද? ඉතින් මම ඉස්සරලාම මේ ගාන ඔයාට දීලා තියෙනවා. මම හිතනවා ළමයි මේ වෙනකොට පොත්පත් බලලා ප්‍රායෝගික පරීක්ෂණ පොත් ටික බලලා හිම මේක කරලා ඇති. මම මේ වෙලාවේ ඔයාට කියනවා පුළුවන් නම් පුතේ මේ ප්‍රශ්නය හොඳට කියව ගත්තා නම්. හරිද? මට කියන්න මේකට ලැබිච්ච පිළිතුර මොකක්ද? ඔයාට ඇවිල්ලා තියෙන පිළිතුර මොකක්ද කියලා කියන්නකෝ. එතකොට අපිට පුළුවන් මේක සාකච්ඡාවත් එක්ක ඉමින් ඉස්සරහට ගෙනියන්න. හරි. උත්තර පහක් තියෙනවා. පහෙන් කොයි උත්තරේ වගේද ඔයාට ආවේ? බැරි අයට අපි කියලා දෙනවා. ඔව් 23ට 5 කියලා තමයි උත්තරයක් දීලා තියෙන්නේ. හරිද? තවත් උත්තර දෙනවද කවුරු හරි? හරි. ඒ කියන්නේ 5. ඉතින් මම හිතනවා යෙසරේ ප්‍රශ්නෙට උත්තරේ 5 මේකත් 5 නම් මේක තමයි උත්තරේ. බොහොම හොඳයි. අපි අනිත් අයට කියලා දෙමු කොහොමද උත්තරේ ගත්තේ කියලා. හරි. නියමයි පුතේ. හරි. ඒ විදිහට තමයි අපි වැඩ කරන්න ඕනේ. අනිත් උත්තරේ අනිත් අයටත් අපි ගාන හදන තාලේ කියලා දෙමු ඈ. දැන් මොකක්ද අපි උතනදී යන්න ඕනේ? ඔව්. මේ ගාන හදනකොට පුතේ මේකේ තියෙනවා කිරිවල ආම්ලිකතාවය ගැන කතාවක් තියෙනවා. විශිෂ්ට ගොඩක් හොඳයි. තවත් අපිට උත්තර ලැබෙනවා. ඒ පිළිතුර පහම තමයි ඔයාලා හදලා තියෙනවා අසාගෙන. මම මේකෙන් ගන්නම් ඉස්සෙල්ලාම මෙන්න මේක. ඔයාට මතකද මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රය ඔයා හොඳට පාඩම් කරලා තියෙනවද බලන්න. ආම්ලිකතාවය. කිරිවල ආම්ලිකතාවයේ සමානයි. හරි. ඔයාලා මේ වෙනකොට පාඩම් වෙලා තියෙන්න ඕනේ. ආම්ලිකතාවයේ සමානයි m වැඩි කිරීම V2 වැඩි කිරීම ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය මොකක්ද? ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය අපට පේනවද බලන්න මේවා මෞලික ස්කන්ධය. හරිද? ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය. හරිද පුතේ? ඒක වැඩි කිරීම ඊට පස්සේ තියෙනවා 100. මතක තියාගන්න 100. ඊට පස්සේ අපි මේක බෙදනවා කීයෙන්ද? මේක අපි බෙදනවා v1 වැඩි කිරීම 1000 කියන අංගය. ඔන්න ඔය සූත්‍රේ මම හිතනවා පාඩම් තියෙන්න ඕනේ. හරිද? මේ සූත්‍ර පාඩම් නැත්තම් නම් පුතේ මේ ගේම ගහන්න බෑ. ඉතින් ළමයි මගෙන් අහයි කොහෙද මේවා තියෙන්නේ? අපේ පාඩම් කරන ළමයි දන්නවා මේවා තියෙන්නේ කොහෙද? ප්‍රැක්ටිකල් පුතේ අපේ තියෙනවා 12 වසර කිරි පාඩමේ මේක තියෙනවා. හරි. මතකයිනේ? M කියලා කියන්නේ පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. එහෙනම් මම ඒක පැත්තකින් ලියන්නම් කැපිටල් M කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. මොන ස්කන්ධයද? මෞලික ස්කන්ධය. මෙතන මෞලික ස්කන්ධය මම හිතනවා ඔකේ දශම එකක් වගේ තමයි දීලා තියෙන්නේ. මෞලික ස්කන්ධය. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ඔයාලට දීලා තියෙනවා මෙතන පුතේ V1 කියලා එකක් තියෙනවා. V1 කියලා කියන්නේ මතක තියාගන්න V1 සමානයි කිරි නියදියේ පරිමාව. මේ ප්‍රැක්ටිකල් එකට ගන්න කිරි නියදියේ පරිමාව. එතකොට කිරි නියදියේ පරිමාව අපි කොච්චරද ගන්නෙ? ඔයාලට මතක ඇති අපි ප්‍රැක්ටිකල් එක කරා සමාත පන්තියේ 9 ml තමයි අපි ගත්තේ. ඒක තමයි V1. ඒක මතක තියෙනවා. ඊළඟට අපිට මේකේ තියෙනවා V2. V2 කියලා කියන්නේ මොකක්ද? වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. මේක අනුමාපනයන්නේ කරේ පුතේ ටයිට්‍රේෂන් එකක් කරන්නේ. ඒතකොට අනුමාපනය කරපුවාම වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. හරි. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ඒක
තමයි මෙතන V2 කියලා කියන්නේ. එහෙනම් තව අපිට මේකේ නොදන්න රාශියක් තියෙනවද? ඔව්. නොදන්න රාශියක් මොනවා හරි තියෙනවා නම් අපි ඒකත් එක්ක බලමු. ඔන්න ඔය සූත්‍රය අපේ ප්‍රායෝගික පරීක්ෂණ පොතේ තියෙනවා බලන්න. දැන් යම් දරුවෙකුට මේක මග ඇරුණා නම් පාඩම් කරන්න ඔන්න පුතේ අද රෑ එළි වෙනකම් හරි කමන්නේ පොත පෙරලා මේ තියෙන තැන බලන්න. මගෙන් අහන්න අපි කොහොමත් නිදින්නේ නැහැ එළි වෙනකම් අපිට වැඩ මේ දවස්වල. දැන් ඔයාලා මොනවා හරි තියෙනවා නම් අපි අහන්න. හරි. එතකොට මේ සමීකරණයට අපි ආදේශ කරන්න යන්නේ. හැබැයි ඉතින් ළමයිට මේ සමීකරණය ආදේශ කරගන්න බැරි වුණොත් අපිට පට්ට ලේසි එකක් මේකේ තියෙනවා. ඔයාලට මතකද මෙතනදී මේ ගාන හදනකොට අපි ආම්ලිකතාවයනේ අහන්නේ. එතකොට අපි ආම්ලිකතාවය හොයනකොට කෙටියෙන් මෙන්න මෙහෙම මතක තියාගන්න කියලා තිබ්බ මතකද? ආම්ලිකතාවයේ සමානයි ඔය මොකක්වත් ඕනේ පුතේ V2 බෙදන්න 10යි. ඔන්න ළමයි ගොඩක් වෙලාවට MCQ වලට ගේම ගහන්නේ මේක මතක තියාගන්න. හරිද? එතකොට අපිට ඕනේ මේකයි. මොකද්ද උනේ? වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය දන්නවා නම් ඒක 10න් බෙදපුවාම සිංගාල එනවා පුතේ මොකද්ද? අපිට මේකට උත්තරය. හරි. එහෙනම් අපි උත්තරේ ගමු. හරි. මම උත්තරේ ගන්නම් මෙන්න මේ හරිය. දැන් මේකේ අපිට දීලා තියෙන විදිහට මම හිතනවා මේකේ උත්තරේ තෝරාගත්තේ කියලා පුතේ අපි තෝරාගත්තේ පස්වෙනි එක. එහෙනම් පළවෙනි එක බලමු. මේකේ තියෙනවා ලැක්ටෝමීටර පාඨාංකය 30යි. ඉතින් පුතේ ලැක්ටෝමීටර පාඨාංකය 30යි නම් අපි දන්නවා විශිෂ්ට ගුරුත්වය හොයාගන්නේ කොහොමද? විශිෂ්ට ගුරුත්වය හොයන්නේ අපි මොකද 10 එකතු කරනවා. එතකොට කීයද අපිට එන්නේ උත්තරේ? 10 එකතු කරපුවහම මේකට එන්නේ 1.03 මතකයි? ලැක්ටෝමීටර පාඨාංකයේ 30යි නම් අපි අගේ ගන්න පුතේ මෙන්න මේ විදිහට 1.0යි. 20 නම් කොහොමද ගන්න? 1.0.2 මතකයි නේද වань? 25 නම් අපි ගන්න කොහොමද? 1.0.25 ඔය විදිහට තමයි අපි ගත්තේ. ඉතින් ඒ ටික ගන්න. දැන් මට මේ වෙලාවේ සියලුම විස්තර කරන්න කිව්වොත් මොකද දන්නවද වෙන්නේ? ඔයාට මේ පාඩම මගේ හරිනවා. ඒ නිසා මේ පාඩම් කරන්න තියෙන බොහොම සීමිත වෙලාවක්නේ. ඒක නිසා මේ වෙලාව බොහොම උවමනාවෙන් පුතේ බලාගෙන මේක කරන්න. හරි. එතකොට විශිෂ්ට ගුරුත්වය මේක ආවා. ඒක හරි. ඊළඟට ඕනේ ආම්ලිකතාවය. දැන් ආම්ලිකතාවය හොයමු. එහෙනම් V2 කීයද මෙතන? මෙතන V2 හොයා ගන්න ඕනේ. V2 කියන්නේ මොකද්ද? වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය කීයද දීලා තියෙන්නේ? 2.5යි. 2.5 බෙදන්න 10යි. 10න් බෙදපුවාම කීයද එන්නේ? 0.25යි තියෙනවා. සමීකරණ ඕනේ අපිට කෙලින්ම. එහෙනම් මේ තියෙන්නේ ආම්ලිකතාවය. හරිද? ආම්ලිකතාවය මෙතන. එතකොට මෙතන විශිෂ්ට ගුරුත්වය ගත්තා. මෙතන ආම්ලිකතාවයක තමයි දෙකම කම්බයින් කරන්න අන්න පස්වෙනි උත්තරය ආවා. තේරුණානේ? පස්වෙනි උත්තරේ. කාට හරි අවුලක් තියෙනවද මේකේ? නෑ. මේ දිග සූත්‍රයේ ඕනද පුතේ මතක තියාගන්න එතකොට? නෑ. දිග සූත්‍රයේ දන්නවා නම් ගොඩක් හොඳයි. හැබැයි ආම්ලිකතාවයේ සමානයි V2 10 බෙදීම සූත්‍රයේ දාලා අපිට දිග සූත්‍රයෙන්ම හදන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කිරිවල ගානක් ආවුතින් හදන්න හරි. ගැටලුවක් තියෙනවද? මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ඔයා කමෙන්ට් එකක් දාන්න නැත්නම් මෙසේජ් එකක් අපිට දාන්න. දාලා ඉවර වෙලා කියන්න අපි ඒක සංශෝධනය කරලා දෙන්න. එහෙනම් අපි ඔන්න හැදුවා කීයද? 23 වෙනි ගාන. හරිද? මේක තිබ්බේ කිරිවල විශිෂ්ට ගුරුත්වය සහ කිරිවල මොකද්ද තියෙන්නේ පුතේ? ආම්ලිකතාවය. තවත් කිරිවල විශිෂ්ට ගුරුත්වය තියෙනවා ගානක් හදන්න පුතේ. ඒ ගාන හදන තාලෙත් මම පාඩම අවසානයේට වෙලාව තිබුණොත් කියලා දෙන්නම්. එහෙම නැති වුණත් අපි ඒක හෙට උදේට දානවා ගෲප් වලට ළමයිට බලා ගන්න කියලා. මම ඊළඟට තෝරාගන්න යන්නම් තවත් ප්‍රශ්නයක්. හරිද? අපේ MCQ වල තිබුණා ඊළඟට 19 වෙනි ප්‍රශ්නය. ගොඩක් ළමයි මගෙන් ඇහුවා ඔන්න ඕකත් සර් ටිකක් අවුල් මේ ප්‍රශ්නේ කොහොමද උත්තර දෙන්නේ කියලා. බලමු ඒකට උත්තර දෙන්න තාම. එහෙනම් මේක හරිනේ? හරි. right. අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. පෙරලා ගන්න 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි ගමු 19 වෙනි ප්‍රශ්නය. පුතේ 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ටික. 19 වෙනි ප්‍රශ්නේ.
ඇත්තටම අපි ඒක ලොකුවටම කතා කරන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ වුණාට මේකත් ඔයාලට කියලා දෙන්න ඕනේ 19. 19 කියන්නේ ඔය මිනුම් පටි වල කතාව. අපිට මිනුම් පටි තියෙනවනේ පුතේ තිරස්තුර මනින්න. ඒක තිරස්තුර මැනීමේදී මිනුම් පටි අපි භාවිත කරනවා. හරිද? මිනුම් පටි භාවිත කරනකොට ළමයි මතක තියාගන්න අපිට තියෙනවා මේ මිනුම් පටි කාලයක් භාවිතා කරනකොට මේ මිනුම් පටිය ඇදෙනවා. හරිද? මිනුම් පටිය ඇදෙනකොට ඇත්තටම මිනුම් පටිය නම් කරලා තියෙන දිගක් තියෙනවා. ඒ නම් කරලා තියෙන නිෂ්පාදකයා තියෙන දිගට වඩා මිනුම් පටිය ඇත්ත දිග දැන් වෙනස් වෙලා තියෙනවා. ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ අපි ඇත්ත දිග කියන්නේ මේ වෙලාවේ අර අපිට ඇදිලා පැදිලා ඇවිල්ලා තියෙන දිග. එතකොට නාමික කියලා කියන්නේ මොකද්ද? මිනුම් පටිය නිෂ්පාදකයා විසින් හදලා තියෙන එක. එතකොට ඔය මිනුම් පටිවල මේ කතන්තරේ සමහර විට අපිට ඇත්තටම අපේ අලුත් සිලබස් එකේ ගුරුවත් පොතේ මේක නැති වුණාට මේකෙන් යම් ප්‍රශ්න අහලා තියෙනවා කලාප පේපර් වල. මේක පැරණි සිලබස් එකේ නම් හොඳටම තියෙනවා. ඉතින් ඒ නිසා මිනුම් පටි වලට අදාළව මෙන්න මේ වගේ ගානක් ආවොත් අපි එකපාරටම පුතේ ගාන හදන්න යන්න එපා. ගාන හදන්න කලින් ඔයාලට සමීකරණයක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් අපි ඉගෙනගෙන තියෙනවා මේ මිනුම් පාඩම් වලදී මෙන්න මේක. මොකක්ද මේ සමීකරණය? මේ සමීකරණය අපිට ගන්න පුළුවන් මම ලියන්න LA බෙදීම LN. ඔයාලට මතක ඇති මේක එක බෙදනවා DA බෙදීම DM. right. මම ඔබටම කලින් අහනවා මේකට උත්තරයක් කියන්න. මේකට අපි උත්තරේ කියන්නකො. උත්තරේ 19 ගොඩක් අය කියනවා කීයද උත්තරේ? 19 4 කියනවා. 4 කියනවා. උත්තරේ 2 කියලාත් එනවා. හරි. තව කියන්න උත්තරේ 4 සහ 2. ප්‍රශ්න ගොඩයි එතකොට නේ. දැන් බලමු මොකද්ද මේ කියලා. ඒ බලන්න මේ කැමරාව මොකක්ද හරියට. මේක ඉස්සන් හරිනේ. හරි උත්තරේ 2. බලන්න 4 කියපු උත්තරේකුත් ඇවිල්ලා තියෙනවා 2 කියපු උත්තරේකුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අපි උත්තරේ මොකද්ද කියලා කියන්නේ නැතුව උත්තරේ චෙක් කරමු. හරිද? එතකොට හරිනේ කතාව. හරි. බලමු. පුතේ මෙන්න මේ සමීකරණය පාඩම් නැති දරුවෙක් ඉන්නවා නම් අපේ ගෲප් එකේ කවුරු හරි වට පුළුවන් මෙහෙම කරන්න. මේ සමීකරණය අද පාඩම් කරගන්න. කොහොමද පාඩම් කරගන්නේ? LA කියලා කියන්නේ පුතේ මිනුම් පටියේ සත්‍ය දිග. මම කියවනේ මිනුම් පටියේ සත්‍ය දිග කියලා කියන්නේ මොකක්ද? මිනුම් පටියේ සත්‍ය දිග. ඇත්තටම සත්‍ය දිග කියන්නේ ඇදිලා එන එකනේ පුතේ. ඒක තමයි සත්‍ය දිග. ඊට පස්සේ ගමු අපි LN කියලා කියන්නේ මේක දීලා තියෙනවා මොකක් කියලාද? මිනුම් පටියේ නාමික දිග. අර නිෂ්පාදකයා දීපු එක. මිනුම් පටියේ නාමික දිග. මිනුම් පටියේ නාමික දිග. ඔන්න ඒක තමයි. හරි. ඒක මතකයි. එයා නිෂ්පාදකයා දීපු එක. ඊළඟට මේකේ තියෙනවා DA. DA කියන්නේ පුතේ දැන් අපිට මනින්න ඕනේ දුරක් තියෙනවානේ. ඇත්තටම අපිට මනින්න ඕන කොච්චර දුරද? ඒකට කියන්නේ සත්‍ය දුර. ඇත්ත දුරනේ සත්‍ය දුර. ඊළඟට අපි බලනවා මනින ලද හෝ මැනිය යුතු දුර. ඒක තමයි DM කියලා කියන්නේ. මනින ලද හෝ මැනිය යුතු දුර. මැනිය යුතු දුර. මැනිය යුතු දුර. ඔන්න ඔය ටික වලට පුළුවන් නම් මතක තියාගන්න. මම හිතනවා මේ සූත්‍රයත් එක්ක ඔය වගේ ප්‍රශ්නයක් කෙටි එකක් ආවොතින් බය නැතුව හදන්න පුළුවන්. දැන් අපි ගාන හදමු. අපි ඉස්සෙල්ලාම බලමු මේක මොකද්ද තියෙන්නේ. මේක අර නම් ටික බලමු. ඉස්සරලාම ගානේ තියෙනවා පුතේ විස්තරේ මෙහෙම 16 වෙනි ප්‍රශ්නේ 16 නෙවෙයි 19 වෙනි එකේ යම්කිසි කාලයක් භාවිතා කළ පසු මීටර 100ක් ලෙස සඳහන් මිනුම් පටිය. අන්න මීටර 100ක් ලෙස සඳහන් මිනුම් පටියනේ. එතකොට අපි මීටර 100 කියන්නේ නාමිකාගිය. හරිද? මීටර 100 කියන්නේ නාමිකාගිය. නාමිකාගිය කියන්නේ මොකක්ද? LN. එහෙනම් අපිට දෙන්න පුළුවන් නාමිකාගිය
නාමික අගය කීය දෙන්නේ මීටර් 100යි. එතකොට මීටර් 100යි කියලා කියන්නේ පුතේ මොකද්ද? L පැහැදිලි වාට. හරි. මම පොඩිවට ලියන්නම්. ඊට පස්සේ මේකේ දීලා තියෙනවා එයාලා මෙන්න මේ විදිහට ගානේ තියෙනවා මිනුම් පටියක දිග සෙන්ටිමීටරයකින් වැඩි වුණා. අන්න පුතේ. සෙන්ටිමීටරයකින් වැඩි වුණා කියලා එකපාරට ලියන්න එහෙම්පා 101 කියලා. අපේ උන් ලියනෝක පටස් ගන්නවා. එහෙනම් ඔයා මෙහෙම කරන්නකො මීටර 100නේ තියෙන්නේ. මීටර 100 නම් අපිට තියෙන මිනුම් පටියේ දිග මීටර 100යි. හරිද? මීටර 100 නම් දරුවෝ මතක තියාගන්න 1 සෙන්ටිමීටරයකින් වැඩි වුණා. සෙන්ටිමීටර එකක් කියන්නේ කොච්චරද? සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ පුතේ මීටරයකින් ගන්නවා නම් 100න් පංගුවක් ඒ කියන්නේ 0.01 වෙනවා මීටර. ආන්ගේ සම්බන්ධය මතක තියෙනවා. ඒක නැත්තම් බෑ. එහෙනම් අපි සත්‍ය දිග ලියමු. මේකේ සත්‍ය දිග. සත්‍ය දිග කියලා කියන්නේ මීටර කීයද? 100ට එකතු කරගන්න ඕනේ කොච්චරද? 0.1 මීටර. හරිද? 1 මීටර එන්න ඕනේ. එතකොට ඒක සමානයි මොකද්ද? සත්‍ය දිග කියන්නේ LA. LA කියන එක ගන්න. ඊට පස්සේ මේකෙන් කියනවා අපිට මෙන්න මේ විදිහට ගාන කියනවා මෙම මෙනුම් පටිය භාවිතා කර මීටර් 52ක දුරක් මැනීමේදී මීටර් 52ක දුරක් මයින්ඩ් ඕනේ. එහෙනම් මැනිය යුතු දුර. අපි ලියනවා මැනිය යුතු දුර. මැනිය යුතු දුර. මැනිය යුතු දුර සමානයි පුතේ කොච්චරද? මීටර් 52යි මීටර් 52යි. මැනිය යුතු දුර කියලා කියන්නේ dm කියලා අපි ඒක වෙන් කරගන්නවා. dm කියලා වෙන් කරගන්නවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා සත්‍ය දුර. සත්‍ය දුර. එහෙනම් සත්‍ය දුර කියලා කියන්නේ ළමයි කොච්චරද? අපි දන්නේ නැහැ. ඒකේ සංකේතය da. මෙයා හොයන්න. එහෙනම් අපිට තියෙන මොනවද කරන්නද? මේ ගාන හදන්න. මේ ගාන හදනකොට මොනවද කරන්න ඕනේ පුතේ? ඉස්සෙල්ලාම අපි ආගේ ටික ආදේශ කරලා දාමු මේ සූත්‍රයට. මම මෙතනින් සූත්‍රයට ආදේශ කරන්න. LA කියන්නේ 100.01 බෙදන්න ඕනේ LN වලින්. LN කියලා කියන්නේ 100යි සමානයි පුතේ කීයද? DA කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ බෙදනවා dm කියලා කියන්නේ 52යි. හරිද? මේක අපි හරස් ගුණ කරනවා පුතේ. හරස් ගුණ කරනකොට da කියන එක උත්ත කරනවා 100.01 වැඩි කිරීම 52. ඒක බෙදන්න 100. පස්සුළු කරලා බලන්න වට උත්තරේ එනවා කොහොමද? 52.0.05. මෙයාගේ පේනවනේ. එහෙනම් 0.5ක් තියෙන නිසා 52.01 වගේ උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ පිළිතුර අංක 2. හරිනේ. ගාන හදාගන්න ඕනයි ඉන්නවනම් පුතේ හදන්න. මේක අවබෝධ කරගන්න මේ වචන ටික. නාමිකාගය, සත්‍ය දිග, මැනිය යුතු දුර, සත්‍ය දුර. හරිද? ඒ කියන්නේ අපි ඇදිච්ච මිනුම් පටියකින් මයින්කොට තමයි මේ කතාව වෙන්නේ. මිනුම් පටිය ඇදිච්ච නිසා ඇත්ත දුරට වඩා වැඩි වුණා. ඒකනේ අපි කිව්වේ මිනුම් පටියේ මොකක්ද? සත්‍ය දිග කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන්නේ ඇත්තටම මොකද්ද? තියෙනවාට වඩා වැඩි වෙච්ච දුර. ඒක තමයි සත්‍ය දිග. නමුත් නිෂ්පාදකයා හදලා තියෙනවා පුතේ මොකක්ද? මීටර 100යි කියලා එක නාමිකාවය. අපිට මනින්න ඕනේ මීටර 56ක් 52ක්. ඒ වුණාට අපිට 52ක් ඉන්නේ ඊට වඩා වැඩි ගාණක් තමයි මෙතන ඉන්නේ. ඔන්න ඔය වගේ අපිට දෝෂ පුතේ හම්බ වෙනවා. ඒ දෝෂ ටිකත් ලස්සන නිවැරදි කරගන්න ඕනේ මේකේ. මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. උත්සාහ කරන්න. හිතක් තියෙනවා පැය 24ක්. ඔට්ටු වෙන්න ඔට්ටු වෙලා මේ ගණන් ටික බලන්න කොහොමද හදන්නේ කියලා මෙන්න ඒ ගණිත ගැට. හරි. ඔක අපි අපේ ක්ලාස් වලදී කිව්වා. හරි. රෙකෝඩින් එක දාන්නම්. නමුත් පුළුවන් විදියට අහගෙන ඉන්න පුතේ. හරිද? පුළුවන් විදියට අහගෙන ඉන්න. ඒක තමයි ඉන්න අය අනිත් අය මොකද රෙකෝඩින් බලනවාට වැඩිය ලේසි මේක අහගෙන හිටියොත් හෙට උදේට අයිඩියා එකක් එනවා පුතේ නැවත සැරයක් කරන්න. නැත්නම් මේක නිකන් අර වීඩියෝ එකක් බැලුවා වගේ නිකන් පොඩි ආතල් එකක් නේ තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් සජීවී මේ ගාන මෙව බලන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ මම තෝරගන්නම්. හරි. අපිට තියෙනවා එතනම ගානක් පුතේ. එතනම ගානක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට
පොඩි චෝදනාවකුත් ළමයිට තියෙන ඕන මොකද්ද මේ වනමිතිය ගණන් හරි අමාරුයි වනමිතිය ගණන් වලින් ගණන් අපිට කියලා දීලා නැහැ ඒ ගණන් ටික අපි කරන්න ඕනේ කියන ලොකු බයක් ඇතිලා නැහැ කිසිම බයක් ඇති කරගන්න එපා වනමිතිය හැම ගණනක්ම හදනකොට තියෙන්නේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය ඒ නිසා ඒ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයේ භාවිතා කරොත් ඔයාලට පුළුවන් පුතේ හරි ලස්සනට මේක කරගෙන යන්න. හරිද? ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය හරි ලස්සනට භාවිතා කරගන්න පුළුවන්. දැන් බලන්නකෝ මේකේ 20 ප්‍රශ්නාංක 20ට යන්න. ප්‍රශ්නාංක 20ට යන්න. මම ප්‍රශ්නාංක 20 මේ විදිහට මෙතනම තියෙනවා. ඔයාලට මම ස්ක්‍රීන් එකට දාන්නම් බලන්න. මෙතන තියෙන්නේ පුතේ හිටි ගසක උස මයින්කොට ඒ වගේ ගස් ගොඩ නැගිල්ලක උස මැනීමට ආනතිමානය භාවිතා කරනවා. මතකනේ අර කෝණමානයත් එක්ක තිබ්බ පොඩි ගැජුමෙට් එකක් තිබ්බේ ගහක උස මනින්න. ඒකට කියනවා ආනතිමානය. ආනතිමානය භාවිතා කරමින් ගොඩ නැගිල්ලක මුදුන දක්වා ඇති ආරෝහණ කෝණය හරිද? ආරෝහණ කෝණය 45ක් කියලා තියෙනවා පුතේ. ඊට පස්සේ එම ගොඩ නැගිල්ලේ සිට ආනතිමානය සවිකර තිබූ ස්ථානයට තිරස් දුර 40ක් කියලා තියෙනවා. සිරස් කෝණේ බිඳුව වන ස්ථානයට ගොඩ නැගිල්ල පාමුල සිට මීටර 1යි කියලා තියෙනවා. ගොඩ නැගිල්ලේ උස කීයද කියලා අහනවා 20. හරි. මම බලාපොරොත්තු වෙන උත්තරයක් කියන්න බලන්න. මේකේ පුතේ උත්තරේ කීයක් වෙයිද? මේකේ උත්තරේ දාන්න. උත්තරේ 41 කියලා තියෙනවා. හරි 16ත් අපි හදනවා පුතේ 16ත් වෙනවා. උත්තරේ 2 කියලා තියෙනවා. තව උත්තරයක් කියන්න. ඕකමද උත්තරේ? මේක හදපු අයට ඇවිල්ලා තියෙන උත්තරේ 2 මීටර 41 කියලා කියනවා. මීටර 41. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. තව උත්තර තියනවාද කාගේවත්? අපි හදමු. එතකොට ගාන හදමු බලන්න. උත්තර තියනවා නම් දාන්න තිබුණා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා කොයි විදියට වැඩ කරලා තියෙනවද කියලා බලන්න. උත්තර තියෙනවා නම් තවත් දාන්න පුළුවන් පුතේ ගාන හදන්න. ගාන කියව ගන්න කොහොමද? උත්තරේ 41 තමයි ඔක්කොමලා කියන්නේ නේ. 41. 41ද එන්නේ. බලමුකෝ අපි උත්තරේ හදන්න. රූපය අඳින්න ඕනේ මෙහෙම. ආනතිමානයක් භාවිතයෙන් ගොඩනැගිල්ලක මුදුන දක්වා මනින ලද ආරෝහණ කෝණය 45කි. එම ගොඩනැගිල්ලේ සිට ආනතිමානයේ සවිකර තිබූ ස්ථානයට ඇති තිරස්තුර 40යි. සිරස් කෝණයේ බිඳුව වන ස්ථානයට ගොඩනැගිල්ල පාමුල සිට උස මීටර 1යි. ඒ කියන්නේ මෙහෙම. ගොඩනැගිල්ල පාමුල ඉඳලා අපි මෙහෙම හිතමු. මේ රූපේ ටිකක් තේරුම් ගන්න. මෙහෙම උසකින් ඉන්නේ. සාමාන්‍යයෙන් ආනතිමානයේ තියෙන්නේ මේ වගේ උසක. මෙන්න මේ වගේ තැනක තමයි ආනතිමානයේ තියෙන්නේ. ඒත් ආනතිමානයේ තියෙන තැනට පුතේ උස තියෙනවා කොච්චරක්ද? මීටරයක්. මේ උස මීටරයක් තියෙනවා. මේ උස මීටරයක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන ආනතිමානයේ සවි කරලා ඔයගොල්ලෝ දන්නවා ආරෝහණ කෝණය උඩට යන එක අවරෝහණ පහළට. එහෙනම් මෙතන තියෙනවා මේ විදිහට අපි බිඳුව ලක්ෂය ගත්තොත් ආරෝහණ කෝණය කීයද? 45. කියලා දීලා තියෙනවාට 45යි. හරි 45. එතකොට මේ කෝණයක් තියෙනවා පුතේ කීයද? 45. ඒකේ තර්කයක් 45ක් එනවා. ඊළඟට මේ අතර දුර කීයද? x. මේ දුර අපි දන්නේ x කියලා ගන්න. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? ගොඩනැගිල්ලේ උස කීයද කියලා අහනවා. මේ තියෙන ගොඩනැගිල්ලේ උස. මම ලියන්නම් මෙතන ගොඩනැගිල්ලේ උස. ගොඩනැගිල්ලේ උස.
සමානයි x ධන මීටර. එක. කොහොමද තමයි ගන්න. ගාන හො. මේ ලක්ෂ්‍ය දෙක අතර ඉන්න තැනට කොච්චර දුරක් තියෙනවද කියලා බලන්න. ආන්තිමානයට සවි කරන තියෙන එක ගොඩනැගිල්ල ඉඳලා 40යි. එතන මෙතන මීටර 40යි. මේ දුර 40යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ ගමු tan. අර මතකයි tan θ. tan θ සමානයි අපි x හොයාගමු සම්මුඛ පාදය 40. බෙදන්න ඕනේ කීයද? සබ tan බද්ධ පාදය x. එතකොට tan වල අගය කීයද තියෙන්නේ? tan 45යි. සමානයි tan 45යි සමානයි 40 බෙදීම x. දැන් ඉතින් හදපන්. දැන් ඉතින් ලඝු පොතක් හොයපන්. විභාගෙට ලඝු පොතක් ඕනේද දැන් මේකට? අන්න. ගණිත කර්ම කරනකොට O level කාලේ ඉඳලා මතක ඇති tan 45 කියන්නේ කීයද පුතේ? දාන්න කෙනෙක් කවුරුද උත්තරේ? tan 45 පුත බලන්න දෙයක් නැහැ. මතකෙන් දාන්න උත්තරයක් කවුරුද? tan 45 එකයි. හරි. ඔය තියෙන අන්න හරි. එහෙනම් ඉතින් අපි කෙලින්ම මෙතෙන්ට එක දාමු. අය ලඝු පොත හොයාගන්න එපා. 1යි 40 බෙදීම x. එහෙනම් බලන්න x කියන්නේ කීයද? හරි. මේ දුර බලන්නකො හරියට. දැන් මෙතන අපි x නේ හොයාගත්තේ. එතකොට හරස් ගුණ කරපුවාම x සමානයි 40යි. හරි. x සමානයි 40. හැබැයි උත්තරේ උක නෙවෙයි. 40. එතකොට x කියන එක 40 හොයාගත්තා නම් ගොඩනැගිල්ලේ උස. ගොඩනැගිල්ලේ උස කීයද? ගොඩනැගිල්ලේ උස. ගොඩනැගිල්ලේ උස. පුතේ 40 දාන 1. 41. බොහොම හොඳයි උත්තරේ. හරි. ඉතින් මෙහෙමයි. ඔය ආනතිමානය ගැන රිටිමානය ගැන රිටිවල තියෙනවා පොඩ්ඩක් රිටිමානය චුට්ටක් බලන්න. ඒකේ අර අනුපාත දෙකක් අතරනේ තියෙන්නේ. රිටිවල මේකේ තියෙන නිකම්ම නෑන්නගේ පුතේ. ඒ නිසා උත්තරේ කිය දෙන්නේ උත්තරේ අන්ත දෙක කොහොමද? ගොඩක් ළමයි උත්තරේ දීලා තිබ්බා. අනිත් අය අවුලක් කරගන්න එපා පුතේ බලන්න. එතකොට කවුද කෙනෙක් මට මැසේජ් එකක් දැම්ම අපි 16 කරන්න ඕනේ කරමු. මේවා පුතේ පොඩ්ඩක් වනමිතිය බලන්න දරු. වනමිතියේ තියෙන tan අනුපාතයේ හැමතැනම ඒ වගේම අර රිටිමානේ පාවිච්චි කරලා ගත්තොත් මතකනේ මෙහෙමනේ බලන්න ඒකෙන් මෙහෙම බලනකොට මේ අගය ටික අරගෙන අනුපාතයක් අරගෙන ගන්න හදන්න ඒ සමීකරණේ තියෙනවා. වගේ ප්‍රැක්ටිකල් පොතේ කරුණාකරලා ඒකත් බලලා හදන්න. අතරින් එපා. ඔයා දැන් මම කියලා දෙන දේවල්ට අමතරව තවත් පොතේ තියෙන දේවල් බලන්න. ඕන්න සමහර ළමයිට ඔන්න අමතක වෙන්න පුළුවන් අර විශිෂ්ට ගුරුත්වය හොයනකොට අර 20ට වඩා අඩු වෙලා තියෙනකොට ක්‍රමාංකණය කරලා තියෙනකොට අපි එකතු කරනවානේ අගයක් පුතේ. ඒ අගය ගැන එහෙම ඔළුවේ තියෙන්න ඕනේ සමීකරණ. දැන් සමස්තේම ගණිත ගැටලු ටික ඉස්සෙල්ලා ඉවර කරගන්න. මොකද ගණිත ගැටලු කීපයක් හරි ආවොත් උත්තර දෙන්න ඕනේ. එහෙනම් මම ඊළඟට තෝරගන්නම් පුතේ ප්‍රශ්න අංක කීයද? 16 නේද? ඊළඟට තියෙන්නේ 16. ඔව් අපි 16ට 16 ප්‍රශ්නය ගැන හොඳට බලන්න. 16 ප්‍රශ්නය මම හිතනවා මම පන්ති වල දින්නම් දරුවන්ට කියලා දුන්නා. මේ වගේ ගණන් ගොඩක් තියෙනවා පුතේ කරන්න. ඉතින් මේවා ඉතින් පට්ටපතුරු යනකම් දැන් කතා කරන්න ඕනේ. අපි එකක් දෙකක් කරගත්තාම ඇති ගණන් 100ක් 200ක් කරත් එකම දේ නෙන්නේ. බලන්නකෝ මේ ප්‍රශ්නේ. එක්තරා කාලගුණික මධ්‍යස්ථානයක පෙරවරු 8යිතියට ලබාගත් වර්ෂාපතන පාඨාංකය මිලිමීටර් 23යි. එදිනම වාෂ්පීකරණ තැටියේ ජල මට්ටම 22යි. ඊට පෙර දිනේදී පෙරවරු 8යිතියට වාෂ්පීකරණ තැටියට සෙන්ටිමීටර් 20ක් උසට ජලය පුරවලා තියෙනවා. වාෂ්පීකරණ තැටියේ උසට ජල මට්ටම සලකනු දිනට පෙර දින වාෂ්පීකරණයේ උසක් ලෙස කීයද කියලා. හරි. පෙර දින කීයද කියලා. ඉතින් මේ ගණන් හදනකොට ටිකක් කල්පනාවෙන් උනන්දුවෙන් අපි හදන්න ඕනේ පුතේ. අනිත් එක තමයි මේ ගණන් වල තියෙන මෙතඩ් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ වාෂ්පීකරණ තැටියක් ගැන හිතන්න. හැමෝටම මේක තේරෙන්න ඕනේ වාෂ්පීකරණ තැටියට අපි වතුර පුරවනවානේ පුතේ. වතුර පුරවනවා. ඒකේ තියෙනවානේ වාෂ්පීකරණ තැටි වර්ගයේ ශ්‍රේණි එකක් කියලා. ඒකට අපි යම් උසකට වතුර පුරවනවා. එතකොට වතුර පුරවලා මොකද කරන්නේ? වාෂ්පීකරණ තැටි කියනකොට දරුවෝ මතක් වෙන්න ඕනේ මේසරේ ළමයිට
ගොඩක් වෙලාවට කාලගුණ මධ්‍යස්ථාන ගැන කතා කරනකොට මට හිතෙන්නේ සම්ප්‍රදායික කාලගුණ මධ්‍යස්ථානය ගැනම අහයි. එතකොට කාලගුණ මධ්‍යස්ථාන 3ක් තියෙනවානේ. සම්ප්‍රදායික එක, කුසි කාලගුණ මධ්‍යස්ථානය, ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානය කියලා. ඔය වාස්පීකරණ තැටිය කියන එක දරුවෝ මතක තියාගන්න තියෙන්නේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයේද නැකෝකේද කුසි එකේ. කුසි එකේ තියෙන. කුසි එකේ තියෙනවා ඊට අමතරව මේක තියෙනවා මොකේද? තව කුසි එකක තියෙන උපකරණයක් තියෙනවා මොකද්ද? සාමාන්‍ය එක නැති එකක් පුතේ මට ටක් ගාලා කියන්න. වාස්පීකරණ තැටියයි කෝකෝ කියන්නේ. සාමාන්‍ය මධ්‍යස්ථාන වල සම්ප්‍රදායික එකේ තියන්නේ නැතුව ඔව් පුතේ. තියන්නේ නැතුව අනිත් එක මොකද්ද? පාංශු උෂ්ණත්මානයේ වෙරි. ඔන්න ඔය දෙක ළමයිට පැටලෙනවා. දැන් මේ සැරෙත් අපි සබරගමු පළාතේ පේපර් එකේ තිබුණා සම්ප්‍රදායික කාලගුණ මධ්‍යස්ථානයක උපකරණ ස්ථාපිත කරන ආකාරය විස්තර කරන. ඉතින් අපේ උන් ටික ලියාගෙන ගියා ඔක්කොම උපකරණ. ඒ අතර ලියනවා මොනවද? පාංශු උෂ්ණත්මානයයි වාස්පීකරණ තැටියි පට්ට අවුල්. ඉතින් එහෙම අවුල් වෙන්නේ මොකක් නිසාද? අපි අවබෝධ කරගෙන නැති නිසා. ඒ නිසා මේ උපකරණ දෙක පුතේ ලියන්න එපා. මේ දෙක තියෙන්නේ කුසික කාලගුණික මධ්‍යස්ථානයක විතරයි. එතකොට ඒ කුසික කාලගුණික මධ්‍යස්ථානයේ තියෙන වාස්පීකරණ තැටිය ගන්නකොට ඔයා දන්නවා පුතේ මේක පොළොව මට්ටමේ ඉඳලා යම් කිසි උසකින් මම මේවා ඔක්කොම හාර දැන් ඉන්නේ නැහැ. කාලගුණික උපකරණ වලින් මේක පාඩම් වල මේක මේ වගේ දැලකින් වහනවා. හරි. වහලා තියෙනවා. හැබැයි අපි දැන් අද යම් මට්ටමකට මේකට ජලය පිරෙවුවා කියලා හිතන්න. අපි බලන්නේ මේක මොකද්ද? දහවල් කාලෙදී පුතේ සූර්ය රශ්මිය නිසා මේ ජලයේ වාෂ්පීකරණයට ලක් වෙලා කොච්චර ජල ප්‍රමාණයක් අඩු වෙනවද? ඒ අඩු වෙච්ච ප්‍රමාණය උසක් විදියට තමයි වාෂ්පීකරණයේ විදියට කියන්නේ. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් වර්ෂාපතනයේම ඉන්නේ මිලිමීටර වලින්. හරිද? වාෂ්පීකරණයේම ඉන්නේ මිලිමීටර වලින්. මේ දෙකම හරි වැදගත් ඒකට. මේක අහලා තිබෙන MCQ වල. මිලිමීටර වලින්ම ඉන්නේ ඒකක දෙකක් තමයි මේක. ඉතින් අපි බලන්නේ මේකට යම් ජල ප්‍රමාණයක් ඊයේ පිරෙවුවා නම් අද වෙනකොට කොච්චර අඩු වෙලා තියෙනවද? අඩු වෙච්ච ප්‍රමාණය තමයි අපි කියන්නේ මොකද්ද? වාෂ්පීකරණීය ප්‍රමාණය කියලා. හැබැයි මේක කාලගුණ මධ්‍යස්ථානයක මේක කියන්නේ එලිමහන. දැන් එලිමහනේ තියෙනකොට වෙන දෙයක් කියනද මේ දවස්වල නම් වෙන්නේ මොකද්ද? දබෝරියන් ගාලා වහිනවා. හරිද? දබෝරියන් ගාලා වහිනවා. වහිනකොට මොකද වෙන්නේ? අර වැහි වතුරක් මේකට එකතු වෙනවා. ඔන්න දැන් ඊයේ අපි පිරෙවුවා 20ක් කියලා හිතන්න. ඊයේ රෑ දබෝරියන් ගාලා වැස්සා. වැහලා ඒ වතුරත් එකතු වෙනවා. දැන් පහුවෙන්ද උදේ අපි ගන්නවා පාට අංකය. මේක හරිද කතාව? වැරදි. මොකද ඊයේ පිරෙව්ව ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වැස්සෙහිඳ තියෙනවද නැද්ද? තියෙනවනේ. එහෙනම් මේ වගේ ගණන් හදනකොට ඔන්න ඔය කතාව ගැන අවධානයකින් ගාන හැදුවොත් කොට දාගන්න පුළුවන් ගාන. දැන් බලන්න කොකේ කියන කතාව. කොකේ කියන්නේ මෙහෙමයි. මේක හරිම සරලයි. මම හිතනවා මේක වට හම්බෙන්න තියෙන සරලම ගැටලුවක්. නමුත් මේ ගැටලුවත් අවුල් කරන දරුවෝ ඉන්න නිසා මේක මතක තියාගන්න. අපි ඉස්සෙල්ලා බලමු. මේ ගාන හොඳට කියවගත්තාම මේකේ තියෙනවා එක්තරා කාලගුණික මධ්‍යස්ථාන පෙරවරටයි තියෙන ලබාගත් වර්ෂාපතනයේ මිලිමීටර් 23යි. අන්න පෙරවරු 8යි තියෙන ලබාගත් එක 23යි. එතකොට අපි ලියනවා වර්ෂාපතන පාඩ. මම ඒක මෙතන ලියන්නම්කො මෙහෙම. වර්ෂාපතන පාඨාංකය. වර්ෂාපතන පාඨාංකය. හරි. ඔයාලට පේනවා ඇති මේක නේද පුතේ? පාඨාංකය. එතකොට මේ පාඨාංකය අපි ගමු කීයද දීලා තියෙන්නේ? මිලිමීටර් 23ක් තියෙනවා පෙරවරු 8:30ට ගන්න. එදින වාෂ්පීකරණ තැටියේ ජල මට්ටම. එදින කොච්චරක් ජලය තිබිලා තියෙනවද? දැන් එදා වැස්සනේ පුතේ. දැන් මේ කතාවේ කියනවනේ වර්ෂාපතනයේ වැස්ස කියලා මිලිමීටර් 23. ඒකට වැස්ස මිලිමීටර වලින් තමයි තියෙන්නේ. බලන්නකෝ එතනම තියෙනවා මොකද්ද? එදින. මෙතන දෙන 8:30ට ලබාගත් වර්ෂ. එදින වාෂ්පීකරණ තැටියේ ජල මට්ටම. එහෙනම් ලියමු. එදින ජල මට්ටම. එදින ජල මට්ටම. මම වැලවට අරන් නැතුව කෙලින්ම ලියන්න ජල මට්ටම. එදින ජල මට්ටම සමානයි කොච්චරද? 22යි සෙන්ටිමීටර. මිලිමීටර නෙවෙයි. සෙන්ටිමීටර කරන්න 100න් 10න් වැඩි කරන්න. ඒතර කීයද එන්නේ? මිලිමීටර 220ක් වෙනවා. ඔන්න මේකක් ඇවිල්ලා තියෙනවා.
ඊට පෙර දින පාඨාංකය. ඊට පෙර දින කොච්චර වතුර පිරෙව්වද මේක ලියන්න. ඊට පෙර දින පාඨාංකය. ඊට පෙර දින පාඨාංකය. පෙර දින පාඨාංකය ගත්තහම කීය දෙන්නේ 20යි. සෙන්ටිමීටර් 20යි. කීයක් තියෙනවද පුතේ? එතකොට 20යි කියන්නේ මිලිමීටර නම් කොච්චරද? 200යි. 200ක් කියලා එනවා. හරිද? එතකොට ඔයා දන්නවද පෙර දින පාඨාංකයේ 200 වුණාට පෙර දින මොකද කරන්නේ? වැහැලක් තියෙනවා. එහෙනම් පෙර දින ජල මට්ටම අපි බලමු අප. වැස්සන පෙර දින ජල මට්ටම. පෙර දින ජල මට්ටම. ජල මට්ටම සමානයි කොච්චරක්ද? අර 200ට 23ක් එකතු වෙන්න ඕනේ. වැහැපු නිසා. පිරෙව්වේ 20යි වැස්ස 23. sorry පිරෙව්වේ 20යි සෙන්ටිමීටර මිලිමීටර නම් 200යි වැස්ස 23. කීයක් එනවාද? 223ක් එනවා. මිලිමීටර 223ක් එනවා. හරිද? ඔව් පෙර දින. හැබැයි අද උදේ බලනකොට අපිට එනවා ජල මට්ටම කීයද? 220යි. එහෙනම් අපි ලියමු වාෂ්පීකරණ පාඨාංකය. නැත්නම් වාෂ්පීකරණ අගය. කොහොමද ගන්නේ වාෂ්පීකරණ අගය පුතේ? ඊයේ තිබුණේ පිරෙව්වේ 200යි වැස්ස එකතු වුණා 23යි 200යි 223 වුණා. මම සෙන්ටිමීටර මිලිමීටර කරා අපිට ඒක ලේසියිනේ ගන්න. 223ක් තිබුණා. අපි 223න් අද තියෙන 220යි. එහෙනම් ඇත්තටම කීයක් අඩු වෙලා තියෙනවාද? 3යි. මිලිමීටර 3යි. කො බලන්න ඔය උත්තරය ආපුවා මට කියන්න. ඔය උත්තරේ කී දෙනෙකුට ඇවිල්ලා තියෙනවද බලන්න. මේ උත්තරේ ඇවිල්ලා තියෙනවද පිටේ? නැත්නම් මේකේ අඩුපාඩුවක් තියෙනවද? ආවා. බොහොම හොඳයි. එතකොට මේකත් බැරි දරුවෝ ඉන්නවනම් මම ආයෙ සැරයක් කියන්නම් පුතේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මතක තියාගන්න. ඊයේ පුරවන ජල මට්ටම මතක තියාගන්න. හරිද? ඊයේ පුරවපු ජල මට්ටම මතක තියාගන්න. ඊයේ වැහැපේක මතක තියාගන්න. හැබැයි පෙරවරු 8යි 10ට පස්සේ වැස්සනම් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ කතාවත් මතක තියාගන්න. එතකොට මේක වෙලා තියෙන්නේ මොකද්ද? 8යි 10ට ලබාගත් වර්ෂාපතනය මිලිමීටර් 23යි. එදිනම ජල මට්ටම 22යි. පෙර දිනේ තියෙන්නේ 20යි. ඒතර පෙර දිනේ අගයට වැස්ස එකතු වෙනවා. වැස්ස එකතු වෙලා අද තියෙන අගෙන් අඩු කරලා බලපුවාම මිලිමීටර් 3ක් තමයි වාෂ්පීකරණය වෙලා තියෙන්නේ. සමහර දරුවෝ හිතන්නේ නැහැ. දැන් ගොඩක් අය වාෂ්පීකරණ තැටිය ඊට වහිනවා කියන එක ඔළුවේවත් නැහැ පුතේ. නිකන් අර ඒකේ තියෙනවා මොකක්ද ඒකේ තියෙන උපකරණ වල කෑලි අර සුදු පාට ආලේප කරලා තියෙනවා නේද? ඒ වගේ දේවල් පාඩම් කරාට මේව පාඩම් කරන්නේ මේ වගේ ගණිත ගැටලු වෙන්න පුළුවන්. මම මේක පන්ති වලත් කතා කරලා තියෙන නිසා යම් දරුවෙකුට මේක පිටිපහලක් වෙයි. ඒ නිසා මේකත් පුතේ බලන්න. එතකොට හරිනේ ඒ ගැටලුවත් හරි. දැන් එතකොට මම ඔයාට අවශ්‍ය ගැටලු කීපයක්ම මේකේ කිව්වා. අතර මේ ගැටලු හදන්න ලොකු වෙලාවක් යනවා. ලොකු වෙලාවක් ගියට කමක් නැහැ. අපි මේවත් හදලා විසඳලා ඉවර කරන්න ඕනේ නේද පුතේ? එතකොට තමයි ලේසි. මම ඊළඟට තව මේකේ තියෙනවා ගැටලු කීපයක් පුතේ. ඒ ගැටලු ටිකක් අපි පොඩ්ඩක් බලමු නේද? බලන්නකො මේකේ ගන්න මෙන්න මේ ගැටලුව ගන්න. දැන් සමහර අයට නැප්සැක් තීරිසින යන්ත්‍රවල ගණන් ඒවා ඉතින් ලෝකෙටම තියෙන ගණන් හදන්න ඕනේ. අපි එක ගණනක් හදාගත්තාම මේ ගානින් තියෙන මෙතඩ් එක බලාගත්තාම ඔයාලට ලේසි පුතේ හදන්න. හරිද? ඒක නිසා මේ පේපර් එක ඇත්තටම නැවත නැවත කරනවා නම් ඔයාලට ලොකු හයියක් තියෙනවා විභාගෙට. ඒවත් එක්කම මේ ඔය මට්ටම් ගැනීමේ තියෙන වගු ටික පුරව ගන්න. මම මේ වගු ටික ගැන ඊට උදේට දානවා පොඩි විස්තර ටිකක්. මොකද ඒක හදන්න ගියොත් කාලේ අපරාධි නාස්ති වෙනවා. ඒක ළමයිට ගොඩක් අයට පුළුවන්. ඒ නිසා මම ඊළඟට තෝරා ගන්නම් පුතේ ප්‍රශ්න අංක පෙරලා ගන්න 154 පෙරලා ගන්න. 154 වෙනි එක. ඔව් 154 වෙනි ප්‍රශ්නේ ගන්න. 154 ප්‍රශ්නේ. ඔන්න පුතේ ප්‍රශ්නේ තියෙන්නේ 154 ප්‍රශ්නය. මේ තියෙන්නේ මම පාඩ කරලා තියෙන්නේ. හරිනේ? හරි. ඔන්න මේ ප්‍රශ්නෙට හොඳට උත්තරයක් දෙන්න ඕනේ.
බලන්නකෝ ප්‍රශ්නේ කියව ගන්නකෝ. ප්‍රශ්නේ කියවලා මේකට හොඳ උත්තරයක් දෙන්න. මට ඉස්සෙල්ලා කියන්න පළවෙනි එක පුතේ ඔය ගාන හදපු දරුවෝ ඉන්නවා නම් ඉස්සෙල්ලාම මේ ඔකට ආපු පළවෙනි පිළිතුර කීයද? පළවෙනි පිළිතුර කීයද? 154 උත්තරේ කවුරු හරි කියන්නේ? කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද මේකට? ඔයාගේ අම්බලන්ගොඩ ළමයි නැද්ද? පොඩක් කතා කරන්න නිකන් ඔය හැංගිලා ඉන්න එපා කට්ටිය. ඈ ළමයි නැද්ද? අම්බලන්ගොඩ ඉන්නවද දාන්න ඉන්නවනම් උත්තරේ 2 කියලා තමයි තියෙන්නේ. උත්තරේ 2. හරි. කොළඹ ළමයි ඉන්නවද කවුරු හරි? රජිතලා හැම ඉන්නවද සෙට් එක? ඉන්නවා. හරි. ඉතින් අන්තිමට ඔය එන්න බැරි වෙච්ච අපේ ඉන්නවනේ සංගච්ඡිලා සෙට් එක. අන්තිම දවස්වලට එන්න බැහැ ලෙඩනි මාළු ගියපු අය. ඒගොල්ලෝ ඇවිල්ලා ඉගෙන ගන්න පුතේ. හරිද? මට අමතක වෙනවා පුජ්ජිලිකව කතා කරන්න ගෲප් එකේ ලෙෆ්ට් වෙලා හිටියා එකෙක්ද කොයිද ෆෝන් එකේ යවුලද්ද උගේ උද්දච්චකමද දන්නේ ලෙෆ්ට් වෙන්න එපා නම් මොනවා හරි ඉගෙන ගන්න හිට කල්ලාන්ති වෙනකම් ලෙෆ්ට් වෙනවා කියන්නේ මොකෝ මේ නේද එහෙම ගොං ආතල් ගන්න එපා ෆෝන් එකේ අවුලක් වුණොත් ඒ අවුල පොඩ්ඩක් කියලා හදාගනින්න මොකද දැන් ඊළඟට ප්‍රැක්ටිකල් ගේම තියෙනවානේ අපිට හරි දෙක තමයි උත්තරය ඉතින් අපි හදමු ඔක පුතේ ඔකත් ඉතින් අපිට හදන්න තියෙන කන්නේ. දැන් මම හිතනවා මේක අපේ දරුවන්ට මම අවසානයේට මේ තියරි පන්ති වලදී මේක පැහැදිලි කරලා දුන්නා මේ ටියුට් එකත් එක්ක මතක ඇතිනේ. ඉතින් ඒක හරි ලස්සනට කියලා දීලා තියෙනවා. මේකේ පුතේ පියවර 4ක් තියෙනවානේ. හැම වෙලෙම අපි හොයන්න ඕනේ අර ඉසින යන්ත්‍රයක මම ඒ කතාවට යන්නම් ඉස්සලා කතාවට ගිහිල්ලා ටක් ගාලා ගාන හදන්නම් ගාන හදනවා වගේම මේකේ තියෙන අනිත් ගැටලු වල මොනවා හරි අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පුජ්ජිලිකව හරි කමන්නේ මැසේජ් එකක් දාන්න පුතේ මැසේජ් එකක් දාලා මේ අපෙන් අහන්න තව මොනවද කරන්න ඕනේ කියලා අපි ඒක කියලා දෙනවා හරිද රයිට් මට දැන් ස්ක්‍රීන් එකේම ගණන් හදන්න තිබ්බ ඒක ළමයිට පේන්නේ නැහැනේ ඒක නිසා මම බෝඩ් එකයි දෙකම යූස් කරන්නේ අවුලක් නැහැ බෝඩ් එක පේනවා අර පැහැදිලි වුණත් අකුරු ලොකුවට බලා ගන්න පුළුවන් පුතේ නැක්සට් දියරේෂණයේ අංකයක ගණන් හදනකොට අංක සෝදනයේදී අපි තාමත්ම පැහැදිලිව වාට කියපු කතාවක් තමයි ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවය හොයන්න ඕනේ. එතකොට ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවය හොයනකොට අපි දන්නවා මේක ලීටරයට x කියලා තමයි හැම වෙලාවෙම ගන්න. එතකොට විසර්ජන ශීඝ්‍රතාවය විනාඩියකට කොච්චර දියර පිට වෙනවද කියලා මුලින්ම හොයනවා. ඊළඟට පුතේ අපිට තියෙනවා විනාඩියක් තුලදී ආවරණය වන ශ්‍රේෂ්ඨ ඵලය. ඔයාට මතක ඇති නැප්සැක් දියරිසින යන්ත්‍රයේදී නොසෙල් එකේ දියරිසින පළලයි පොම්පකරු ඇවිදගෙන යන දුරයි අරගෙන ඒක නිකන් අපි ගත්තොත් ත්‍රිජ්‍යානාශ්‍රයක් කියලා දිග පළලින් වැඩි කරපුවාම ඒරියා එක හොයන්න පුළුවන්. එතකොට විනාඩියක් තුල ඉසින ශ්‍රේෂ්ඨ ඵලය හොයන්න පුළුවන්. ඒක මම පන්තියේදී කිව්වා වගේම දරුවොත් හැමෝම දන්නවා. ඊළඟට අපිට තියෙනවා පුතේ හෙක්ටයාරයකට දියරැසීමට ගතවන කාලය හොයන්න ඕනේ. ඒක හරියම වැදගත් මොකද මේ වගේ එකක් එයි කියලා අපි ඇත්තටම විශ්වාස කරනවා ආවත් නාවත් අපිට ව්‍යුහගත එකට එන්න පුළුවන් නේ පුතේ. ඒක නිසා ව්‍යුහගත එකට આવුත් පට්ට අවුල් එක කොටසක් එක කොටසට සම්බන්ධ වෙනවා. අර මම අද කිව්වනේ. අර ස්ටාම්ප් එක එහෙම නැත්නම් මට්ටම් යෂ්ටියේදී මැද රේඛාවෙන් උස නැත්නම් කියවුම රීඩින් එක ගන්න. ඒක තියෙනවා 2018 ප්‍රශ්නේ. එතකොට ඔයා මතක තියාගන්න උඩ දෙකෙන් තමයි ස්ටේඩියා අන්තරය අරගෙන පුතේ දුර හොයන්නේ. එතකොට දුරයි උසයි කියන්නේ දෙකක් නේ. මම ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී මේක හොඳටම කියලා දෙන්න. සමහරුන්ගේ ස්ටාම්ප් ඕව පාවිච්චි කරලා මෙලෝ දෙයක් දන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ ඒක ඔයාලට ප්‍රායෝගිකව හොඳටම හුරු වෙන්න ඕනේ. නිසා ඉගෙන ගන්න වෙලාවදී මේවා දැන් හොඳට දැනුවත් කරගන්න අන්තිම මොහොතේ හරි කමන්නේ අවබෝධ කරගත්තා නම් පට වටිනවා. එහෙනම් ඔයාට මතකයි අර මේ වගේ ගණන් අපි හැදුවා. ඔයාට මතකයි අර ඒරියා එක හොයන තාලේ අපිට ඒ ගණන් තියෙනවා පුතේ මේකේ හදන්න ගොඩක් තියෙනවා. ඊළඟට මම ඔයාට මතක් කරනවා පුතේ හෙක්ටයාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය හොයන්න ඕනේ. එතකොට ඔයාට මතක ඇති අර ධාරිතාවයේ කාලයෙන් වැඩි කරලා අපිට ගණන් හොයන්න තියෙනවා.
ඊළඟට තියෙනවා අර ටැංකියකට මිශ්‍ර කළ යුතු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය නිතරම අහනවනේ පුතේ. මම ඒකට අදාළව ඔයාට දීලා තියෙනවා පුංචි ගානකුත් දුන්න පන්තියේදී. හරිද? ඒ ගානත් අපි හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒකත් ප්‍රැක්ටිස් කරන ගමන් මේ ගානත් හදලා අපි බලමු උත්තරේ කොහොමද එන්නේ කියලා. එහෙනම් පාට ලේසි වැඩේ අමාරු නෑ. අපි බලන්න ගාන කියවගන්න. උත්තරෙත් ඔයාලගේ හරි, කතා කරපු ඔපගේම උත්තර ටික හරි. උත්තර වැරදි දරුවෝ ඉන්නවා නම් හොඳට අහගෙන ඉඳලා අද දවසේ මේ උත්තරේ නිවැරදි කරන්න වට මොනවා හරි උත්තරේ මට තේරෙන්නේ නැහැ වගේ තියෙනවා නම් හිතක් තියෙනවා. පැය 24 මට හිත හවස විතරයි රොටරියේ පන්තියක් තියෙන්නේ. ඕනම වෙලාවකට පුතේ අහනවා පහුගිය දවස්වල නම් උත්තර දුන්නේ නැහැ. මොකද මම මේ උත්තර දෙන්න නැත්නම් ඉතින් අර ළමයි කීප දෙනෙක්ම ඉන්නවා ප්‍රැක්ටිකල් මොනවද තියෙන්නේ කියලා. මම ඒක අද රැට දානවා ප්‍රැක්ටිකල් ටික. ප්‍රැක්ටිකල් 5ක් හෝ 6ක් විශේෂයෙන් සබන් නිෂ්පාදනය ගැන ආයේ බලන්න. ඊට අමතරව තියෙනවා අපි ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන විශේෂ ගණන් ටිකක් තියෙනවා. අද අපිට තව කරන්න තියෙන දැන් වෙලාව පහුනොත් පැය භාගයක් කර ඉන්න පුතේ ඉඳලා අර අපිට තියෙන විසිරි ජල සම්පාදනයේදී වගේ ජල පොම්පවල ගණන් කඩන්න. ඒ ගණන්වලට කියලා දිය යුතුමයි. එහෙනම් මේ ගණන්ටක් ගාලා හදමු. වැඩි වෙලා ගන්න ඉන්න බැරි නිසා. මේකේ තියෙනවා එක්තරා ගොවි මහතෙක් පලිබෝධනාශක ඉසීමේදී විනාඩියකට වර්ග මීටරයක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පලිබෝධක යොදනවා. විනාඩියකට වර්ග මීටර 1යි පුතේ. හරිද? එතකොට හරිම ලේසි කතාව මම මෙහෙම යනවා. ප්‍රශ්නාංක කීයද පුතේ මේක? ප්‍රශ්නාංක 154. 154 කවුරු හරි දරුවෙකුට මෙතන ඉන්නවා නම් මේක හම්බෙලා නැහැ කියලා කියන්න මම PDF එක හරි දාන්නම් පුතේ. මොකද අන්තිම මොහොතේ හරි ලකුණක් ගත්තොත් ඒක ලොකු පිනක්. ඒ නිසා අපි ඒක කියලා දෙනවා හැමෝටම. ඉතින් අපි ලොකුවට මහා පරිමාණයෙන් ඔන්ලයින් කරන අය නෙවෙයිනේ. අපේ පන්තියේ දරුවන්ට තමයි අපි මේක කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට මේ පාඩම් ටික අහගෙන මේවට අපි උත්තර දෙන්න ලෑස්ති වෙන්න. බලන්න පුතේට 154 ප්‍රශ්නේ මෙතන තියෙනවා විනාඩියකට ආවරණය නැත්තම් මෙයා කෙලින්ම කතාවේ කියනවා මෙන්න මෙහෙම විනාඩියකට වර්ග මීටර 150ක භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. හරිද? 142 170. පොඩ්ඩක් ඉන්න පුතේ මම මාක් කරගන්න 140 170. හරි. හරි. ඒවත් අපි කරමු පුතේ. මට ඒ වගේ දිනනවනේ මැසේජ් දාන්න. හරි. දැන් අපි යම් කොටක් ගාලා මේ ගානට. එහෙනම් විනාඩියකට ආවරණය කරන ප්‍රමාණය. මම ලියන්නම් මෙහෙම. විනාඩියකට ආවරණය කරන විනාඩියකට ආවරණය කරන ප්‍රමාණය. මම නිකන් එච්චර ලොකු අර්ථාන්විත උනේ එක ලියන්නේ නිකන් ලියන්නම් වර්ග මීටර 150යි පුතේ. වර්ග මීටර 150. MCQ එකක් නිකන් ගාන හදන්න තොරතුරු තිබ්බාම ඇති. ඊළඟට මේකේ කියනවා මේකෙම තියෙනවා පුතේ මෙහෙම එකක්. පලිබෝධනාශකයි ඔහු භාවිතා කළ නැසින්න කියලා කියන්නේ පුතේ ලාංශය sorry අර නිපල් එක ලාංශයට පස්සේ තියෙන නිපල් එක. එතකොට මේ නැසින්නෙන් අපි දන්නවා නැසින්න කියන්නේ මොකක්ද කියලා. හරි 142ක් තරම් බඩු. හරි එකක් ලියන්න. හරි එකත් අපි කරමු පුතේ. හරි ඒ PDF එක ඕනේ. හරි PDF එක ඕනේ. හරි මම දාන්න PDF එක ඕනේ කෙනා WhatsApp පණිවිඩයක් දාන්න පුතේ. මම දාන්න වැඩ ඉවර වෙනවා. හරි එතකොට මේකේ තියෙනවා 100 කීයද අපිට තියෙන්නේ නැසින්න මගින් විනාඩියකට පිටවන දියර ප්‍රමාණය. අන්න නැසින්නෙන් විනාඩියකට පිටවන දියර ප්‍රමාණය. අපි ලියමු මෙහෙම නැසින්න මගින් විනාඩියකට පිට කරන දියර ප්‍රමාණය. එතකොට පිට කරන දියර ප්‍රමාණය පාඩ දීලා තියෙනවා පුතේ 600යි ml කියලා තියෙනවා. 600යි ml කියලා මේකේ තියෙනවා. හොඳට මතක තියාගන්න 600යි ml කියලා දීලා තියෙනවා. ඊළඟට ඔයාගෙන් අහනවා මොකද්ද පළවෙනි ප්‍රශ්නය? ඔහුගේ ඉඩමේ 1.5 හෙක්ටයාර් නම් යෙදිය යුතු මුළු දියර ප්‍රමාණය කීයද කියලා අහනවා. එතකොට අපිට පුළුවන් මෙහෙම කරන්නකො. හෙක්ටයාර් 1.5කට යෙදිය යුතු ප්‍රමාණය අහන්නේ නේද? හෙක්ටයාර් 1.5කට. හරිද? යෙදිය යුතු දියර ප්‍රමාණය අහන්නේ. දියර ප්‍රමාණය. චූටි ගානක් මෙතන තියෙනවා. මේක ඉච්චර හිතන්න දෙයක් නෙමෙයි. ටක් ගාලා අපි ගන්න හදන්නේ. අපි මෙහෙම හදමු. අපි මේකේ අනිත් පැත්තට යනවා. හරිද? විනාඩියකට ආවරණය කරන කාලය යන්නේ අපි යන්නේ හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය.
ඔව් ඒ ප්‍රමාණය අපි හොයන්න ඕන. එතකොට අපි මේ ප්‍රමාණය හොයමු මෙන්න මේ විදිහට. මේක අනිත් පැත්තට යන්න. අපි ලියමු මෙහෙම. වර්ග මීටර 150කට කාලය කොච්චරද පුතේ? කාලය මිනිත්තු 1යි. කාලය මම ලියනවා මිනිත්තු 1යි කියලා. අපිට ලේසියෙන් මේක අනිත් පැත්තට ගියා. එතකොට මේ බලන්න වර්ග මීටර 100 අපි කාලය හොයන්නකො 150කට මිනිත්තු 1යි. එහෙනම් අපිට හෙක්ටයාර 1.5කට හොයාගන්න පුළුවන්. හෙක්ටයාර එකක් කියන්නේ පුතේ 10000. දන්නවයි ළමයි. හෙක්ටයාර එකක් කියලා කියන්නේ වර්ග මීටර 10000යි. ඒක අපි ඉගෙන ගන්නනේ කාලගුණී පාඩමේ ඉඳලා. එතකොට මෙච්චරයි. එහෙනම් අපි හෙක්ටයාර 1.5යි කියලා කියන්නේ පුතේ 15000ක් වෙනවා නේ. 15000ක් වෙනවද? ඔව් 10000යි 5000යි 15000යි. 1500යි 15000යි. හරි. වර්ග මීටරයකට කාලය. කොච්චරද කාලය? අපි මේ ප්‍රමාණයකට කාලය හොයනවා. කාලය උඩ ගන්නකොට අපි 150න් බෙදනවා වැඩි කරනවා පුතේ 15000යි. හරි. එතකොට අපිට පුළුවන් මේ බිඳුවට කැපුණා. හරිද? කාලය නෝනේ වර්ග මීටරයකට කැපිලා ගියා. මෙහෙම ගත්තහම අපිට එනවා කීයක්ද? 100ක්. කාලය මිනිත්තු 100ක් එනවා. ඔයාලට මිනිත්තු 100ක් එනවා කාලය. හැබැයි අහන්නේ ඕක නෙමෙයි. අපෙන් අහන්නේ පුතේ මේකකින් අහනවා කොච්චරද 1.5ක් නම් මියදී යුතු මුළු දියර ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. දියර ප්‍රමාණය අහන්නේ. දැන් මෙයාට ඒරියා එක තියෙනවා මෙච්චරක්. හරිද? මෙච්චර 1,15000ක වර්ග මීටරයකට මිනිත්තු 100ක්. එහෙනම් දැන් ඕක යම් මෙතෙන්ට යනවා. මේ බලන්න. විනාඩියකට කොච්චරක් මෙයා ඉහිනවද? 600යි. එහෙනම් විනාඩි කීයක්? මෙච්චර ප්‍රමාණයකට. එහෙනම් අපි මෙතන මම හදන්නම් මිනිත්තු 100කට ඉසින දියර ප්‍රමාණය. ඉසින දියර ප්‍රමාණය. මම ගොඩ අකුරු ටිකක් අපහැදිලි වගේ ඇති බලන්න මිනිත්තු 100කට ඉසින දියර ප්‍රමාණය සමානයි. එතකොට කීය දෙන්නේ? මිනිත්තුවකට නම් 600යි 100කට නම් කොච්චරක් දෙන්නේ? 600 වැඩි කරන්න පුතේ 100. 600 වැඩි කරන්න 100. එතකොට කීයක් එයිද? අපිට මේකෙන් වැඩි කරපුවොත් එනවා 600 100ෙන් වැඩි කරොත් මිලිලීටර වෙනවා කොච්චරක්ද? මෙන්න මේ ප්‍රමාණය. හරි. මේ මිලිලීටරෙන් අපි ඔක ලීටර් කරන්න කියනවා. 1000න් බෙද. 1000න් බෙදුවොත් කීයක් එනවද? 0.03යි. උත්තරේ 60යි ලීටර්. හරි. උත්තරේ 60යි ලීටර්. පළවෙනි වගේ තියෙන නේද පොඩ්ඩක්. ඒක තව බලමු. ඔව් 60යි ලීටර් වගේ තමයි තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ උත්තරේ ආපු අය ගොඩක් හොඳයි පුතේ. උත්තරේ වෙන්න ඕනේ 60යි ලීටර්. ඒතර පිළිතුර වෙන්න ඕනේ අංක කීයද වෙන්න ඕනේ? අංක 2. අංක 2. හදාගන්න ගන්න. මේක හරියම ලේසි. රිවර්ස් එකට යන්නේ පුතේ. මිනිත්තුවකට 150ක් ආවරණය කරනවා නම් මිනිත්තුවකින් පිට කරන දේර මෙච්චරක් නම් අපි කාලය හොයාගත්තා. කාලය මිනිත්තු 100යි. එහෙනම් මිනිත්තුවකට 600 නම් 100 600ක් වැඩි කරනවා. ඒක මිලිලීටර් වලින් එන්නේ. ඒක ලීටර් කරන්න 1000න් බෙදුවා. හරි. ගැටලුවක් නැහැ. මේකේ ඔයාලට රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අද රෑම දානවා ඔයාලට බලන්න පුළුවන්. ඒකට ඒකත් එක්ක නැවත වතාවක් බලන්න 7 දිනක් විතර 6 දිනක් විතර ගිලක් හම්බෙන්නේ නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ. ඒකෙම තියෙන අනිත් කොටසට යමු. ඔහුගේ ඉඩමේ 1.5 හෙක්ටයාර නම් යෙදිය යුතු මුළු දියර ප්‍රමාණය. හරි. මුළු දියර ප්‍රමාණය කීයද? එතකොට මට කියන්න බලන්න උත්තරයක් එහෙමනම් ළමයි. කොච්චරද ආපු උත්තරේ මොකක්ද? මේකට ආපු උත්තරේ මොකක්ද? 4 කියලා කියනවා. උත්තරේ 4 කියලා කියනවා. 4 කියන්නේ 300. වෙන උත්තරයක් තියෙනවද කාගේ හරි? නෝ මොන දන්න අයත් ඉන්නවා මෙතන නේ. එහෙනම් අපි 4 බොහොම හොඳයි.
හරි 4 නේද පුතේ? එහෙනම් අපි 4 කන්ෆර්ම් කරගමු වැඩේ නේද? ඔව්. එහෙනම් අපි ඉච්චර වෙලාවක් ගන්න නැතුව කාලේ ගන්න නැතුව මේක හරි පුතේ මේක බලා ගන්න පුළුවන් නැවත වතාවක්. හොඳට අහගෙන ඉඳලා අපි මේ වැඩේට කොහොම හරි සම්මාදන් වෙලා මේකේ යම් ප්‍රශ්නයක් ආවොත් ගැට ගහගන්න උත්සාහ කරගන්න. ඉතිරි වාක්‍යයේ පාඩ බය වෙන්න එපා. මම ඒක උත්තර ටිකක් දාන්නම්. අමාරුයි කියලා හිතන එක කියන්නේ ඒක ටිකක් මම ඔයාලට කියලා දෙන්න. දැන් බලමු අපි ගන්න හදන්න. ඔයාලට මතකයි ඔක හදන්න සූත්‍ර කීපයක් තියෙනවා. මෙතනදී අහන්නේ අපෙන් මොකද්ද? ධාරිතාවයේ ටැංකියේ කොච්චරද දීලා තියෙන්නේ? ලීටර 15යි. ධාරිතාවයේ 15යි පරිබෝධක ප්‍රමාණය නාශක ප්‍රමාණය දීලා තියෙනවා 1200යි ටැංකියට මිශ්‍ර කළ යුතු පරිබෝධක ප්‍රමාණය. ඉතින් සමීකරණ කීපයක් තියෙනවා. මේ ගුරුවත් පොතේ නම් තියෙනවා Q සමානයි මෙන්න x වැඩි කිරීම y බෙදීම z කියලා එකක් තියෙනවා ගුරුවත්. මේක ඕනනම් පාඩම් කරගන්න පුළුවන් යම් ළමයින්ට. හරිද? තව මම පොතේ දීලා තිබ්බා මේක එහෙම නැතුව මේක මම දීලා තිබුණා Q කියලා දීලා වෙනමම අගයක් තියලා තිබ්බා මගේ පොතේ. ඒකෙත් මේකම තමයි. මේ කතාවම තමයි වෙන විදිහකට තියෙන්නේ. එතකොට x කියලා කියන්නේ ටැංකියේ ධාරිතාවය. x කියලා කියන්නේ ටැංකියේ ධාරිතාවය. ටැංකියේ ධාරිතාවය. x කියන්නේ ටැංකියේ ධාරිතාවය. වට එක පෙනෙයි ඈ. x කියන්නේ ටැංකියේ ධාරිතාවය. y කියන්නේ යෙදිය යුතු පරිබෝධ ප්‍රමාණය. යෙදිය යුතු පරිබෝධ නාශක ප්‍රමාණය. නාශක ප්‍රමාණය. හරිද? අපි ඉක්මනට හදමු. z කියලා කියන්නේ මොකක්ද? අපිට දීලා තියෙන මොකක්ද? මුළු දියර ප්‍රමාණය. දියර ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මේක අපි දාලා ගන්න හදමු. කොහොමද ගන්න හදන්නේ? මෙතන දීලා තියෙනවා Q. Q කියලා කියන්නේ අපෙන් අහන්නේ මොකද්ද? පරිබෝධනාශක ප්‍රමාණය. ප්‍රමාණය තමයි මේ අහන්නේ කොච්චරද කියලා. මෙතන තියෙන්නේ යෙදිය යුතු මේකේ තියෙනවා පරිබෝධනාශක මුළු පරිබෝධනාශක ප්‍රමාණය ml වලින් මෙතන දීලා. හරි. එතකොට අපෙන් අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? කොච්චර පරිබෝධනාශක ප්‍රමාණයක් ටැංකියට මිශ්‍ර කරන්න ඕනද? එහෙනම් මේ තියෙන්නේ මිශ්‍ර කළ යුතු ප්‍රමාණය. හරිද? මිශ්‍ර කළ යුතු ප්‍රමාණය. මේක කුඩු වශයෙන් අපි කුටේ මිශ්‍ර කරන්නේ. ඒ ප්‍රමාණය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. නැත්නම් ඒක දියරයක් නම් දියර වශයෙන් කොච්චරද කියලා අහන්නේ. එතකොට අපි මෙහෙම කරමු. x කියලා කියන්නේ මේ ගානට අනුවට දීලා තියෙනවා පුතේ ටැංකියේ ධාරිතාවය 15යි. තමයි පට ලේසි මේක. y කියලා කියන්නේ ජීවිත ප්‍රමාණය ලීටර් මිලිලීටර් නම් කොච්චරද පුතේ 1200ක් තියෙනවා. මිලිලීටර් 1200ක් තියෙනවා මේක ලීටර්. මේ බලන්න මේක ලීටර් මේක 1200 මම දෙපාරක් මේක දිනනවා කමක් නැහැ. කොච්චර දියර ප්‍රමාණයක්ද යෙදුවේ? ලීටර් 60. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේකත් ලීටර් නම් මෙයා ලීටර් කරගන්නවා. කොහොමද ලීටර් කරන්නේ? වැඩි කරන්න මේක ලීටර් කරන්න 10න් බෙදන්න 1.2 ලීටර් බෙදන්න පුතේ 60. හරි. 60න් බෙදපුවාම ඔයාට එනවා මේක සුළු කරගන්න කොහොමද? 15 වරක් 1යි. 15 වරක් 4. 4 වරක් 1යි. 0.3ක් එනවා. එතෙන්ද 0.3ක් එනවා. මොනවාද 0.3 ලීටර් වලින්. හැබැයි ලීටර් 0.3යි කියලා කියන්නේ පුතේ කොච්චරද? ලීටර් 0.3ක් කියලා අපි දෙනවා. ඒක මිලිලීටර් කරන්න 0.3 වැඩි කරන්න 1000 මිලිලීටර් කරන්න පාට එනවා 3000යි සුළු කරපුවාම මිලිලීටර් 300. හරි. එහෙනම් ඒ උත්තරේ මිලිලීටර් 300යි. බොහොම හොඳයි. ඒ උත්තරේ හදපු නැති බැරුව හදන්න මෙන්න මේ සූත්‍ර ටික ප්‍රායෝගික පරීක්ෂණ වගේම අපි දීලා තියෙන පොතේ තියෙනවා පුතේ ඒක පුරුදු වෙන්න එච්චරයි. එහෙමනම් ඕකේ මට තව පොඩි වෙලාවක් තියෙනවා. මගේ වෙලාව වෙනම් ප්‍රශ්නයක් නෑ. අපි දීලා තියෙන ටයිම් එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක ගෲප් එක ආයෙත් වෙලා ඉන්න වෙනවා. අවුලක් නෑ. මට ඊළඟට මම තෝරාගත්ත ප්‍රශ්න වලින් ආම්නිකතාවයත් කරා මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මට කියලා දෙන්න ඕන.
විශේෂයෙන් ජලයේ එසවීමේදී සහ ජල පොම්පවල ගැටලු ටිකක් තියෙනවා. හරි. ජල පොම්පවල ගැටලු ටිකක් තියෙනවා. අපේ ටියුට් එකෙත් තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඒ ටික කතා කරමු. කතා කරනකම් ඔයාට මෙන්න මේ ටික ගැන මම කියන්නම්. මේ සැරේ කේන්ද්‍රාපසාරී පොම්පේ ගැන බලන්න ඕනේ. කේන්ද්‍රාපසාරී පොම්පේ කොටස් සහ ඒ සම්බන්ධව මම ඕන දේවල් ටික දරුවන්ට දීලා තියෙනවා ගෲප් එකට දැම්ම පුතේ ඊයේ. ඒක යම් ළමයෙකුට හම්බුනේ නැත්නම් කරුණාකරලා ළමයි අතර ෂෙයා කරගන්න, ඒ ටික ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට මේ ගණන් හදනකොට අපිට එනවා පුතේ මේ මෙන්න මේ සම්බන්ධතා ටික. මම මේ සම්බන්ධතා ටික මිනිත්තුවක් දෙන්න මට ඒක මම පොඩ්ඩක් ඔයාලට ෂෙයා කරලා දෙන්නම් ටක් ගාලා. ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා. මෙන්න මෙතන ගානක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ගාන ලියාගෙන ඉමුකෝ පුතේ. ගාන ලියාගෙන. හරිද? ඒක නිසා අපි ඔක්කොටම කලින් මේ ගාන ලියාගමුකෝ. හරි. විනාඩියක් අරගෙන ලියන්න ළමයි. ගාන. මෙන්න මේකයි ගාන. ටක් ගාලා ලියාගෙන ඉන්න. මයි ගාන වෙනම තියාගත්ත වට දෙන්න ඕන නිසා මෙහෙම ලියන්න. මිනිත්තුවකට ලීටර් 80ක් පොම්ප කරන මිනිත්තුවකට ලීටර් 80ක් පොම්ප කරන ගෘහස්ත ජල පොම්පයක් මිනිත්තුවකට ලීටර 80ක් පොම්ප කරන ගෘහස්ත ජල පොම්පයකින් මීටර 10ක් ඉහළට ජලය පොම්ප කරා. පිටු ටැංකියක් කියලා. ජලය පොම්ප කරා. පොම්පය මගින් සැකසිය යුතු නැත්නම් සැපිය යුතු පොම්පය මගින් සැපිය යුතු ජල බලය ගණනය කරන්න. අද වෝටර් පවර් එක ගණනය කරන්න. හදලා උත්තරයක් දාන්න විනාඩිය. මේකත් ඔයාට තියෙන සුවිශේෂී කොටසක්. ජල බලය වෝටර් පවර් එක ගැන අපි පන්තියේදී මේවා කියලා දුන්නා. මේවා තියෙන්නේ ජලයේ එසවීම පාඩමේ පුතේ වෝටර් පවර් තමයිට ජල බලය ගැන දීපු ගණන් මතක ඇති. ආසන්න වශයෙන් උත්තරයක් ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් බර ගන්න දුන්න කියලා දුවන්න එපා, පොඩ්ඩක් ඉන්න. තව කියලා දෙන්න ගොඩක් ಜಾති තියෙනවා. ඒ වගේම කතා කරන්න ಜಾති ගොඩක් තියෙනවා. සමෝච්චකරණය හොඳට පාඩම් කරන්න. සමෝච්චකරණයේදී මේ සැරේ ගොඩක් වෙලාවට අන්තර්නිවේශනයේන කොටුවක් ගහලා දෙපැත්තේ අගයන් ටික දීලා අන්තර්නිවේශනය කරනකොට ඔයාට මතකයි A B නා B වලින් අඩු කරනවා ඉහළගේ පහළගේ බෙදනවා. ඒ අය
ගන්නවා. එතකොට අන්තර්නිවේශනය ගන්න දීපු අධ්‍යයන අරගෙන ලස්සනට වක්‍රය යන්න තියෙනවා. ඒ වගේම තලමේස ක්‍රමය ගැන බලාගෙන යන්න විශේෂයෙන් බිම් මැනීමේදී ක්‍රම ගැන බලාගෙන යන්න ඒවා ගැන යම් දේවල් අහන්න පුළුවන්. තාමත් අපිට නැගුම් බැසුම් ක්‍රමේ ලොකු ගණන් ඇවිල්ලා තිබුණ නැති නිසා හැමදාම මම කියලා තියෙන එක්ක විභගතයකට නැගුම් බැසුම් ක්‍රමේ අර වගුවක් හදන්න. ඒක නිසා ඔයගොල්ලෝ එතන බලන්න ඕනේ අර ඌනිත උස, උපකරණ උස, උච්චත්වය නේද? ඊට පස්සේ ඒකේ නැගුම බැසුම ඒ වගේ ගණන් ටිකක් බලන්න. මම මේ ගණන් වලට කාලය ගත්තේ නැත්නම් මම ඇති පදම් පන්තිය කරලා තියෙන නිසා ඉතින් ඒක නිසා ඒක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඊට දවසේ ඇතුළත ළමයි අපිට දැනුම් දීමක් කරන්න අපි ඒකත් ඔයාලට කියලා දෙන්න. හරි. ජල බලය ගන්න හදන්න. මම මේකෙදින් ඔයා ගන්න හදලා උත්තරේ දානකම් පුතේ මම පොඩ්ඩක් මෙහෙම කරන්න. අපි මේකට අදාළ වෙලා තියෙන කොටසක් පොඩ්ඩක් බලමු. කොහොමද අපි මේ ජල බලය ගණන් හදන්නේ කියලා. ගණන් හදනකම් පොඩ්ඩක් ඔයාලට මම මගේ ටියුට් එක මම මේ විදිහට ස්ක්‍රීන් එකට දාලා පෙන්නන්නම්. අපි මෙන්න මේ වගේ ගණන් හැදුවා පුතේ පන්තියේ. ඔන්න පුතේ ජල බලයේ ගණන් හදන සමීකරණ. කෙනෙකුට මේක අමතකයි නම් මෙන්න මේ සමීකරණය පොඩ්ඩක් මතක තියාගන්න පුතේ. ජල බලය එක මෙන්න මේ කොටස මේ තියෙන ජල බලය සමානයි water power එක සමානයි Q rho GH. ඒක බෙදනවා 3.6 වැඩි කිරීම 10යි. අපි ගාන හදමු. ඔය සමීකරණය තමයි අපිට වැදගත් වෙන්නේ ගාන හදනකොට. ඒක නිසා මේක ජලයේ ඉසවීම ටියුට් එකේ තියෙනවා මුළු හිස, චුස්සන හිස, විසර්ජන හිස, ඝර්ෂණ හිස කියන කොටසත් එක්කම ජල බලය නැත්තම් water power එක ජල පොම්ප කිරීමට පොම්පයකින් ලබා දිය යුතු සෛද්ධාන්තික බලය හෙවත් ජල බලය හඳුන්වනවා. ඒතර ජල බලය ගැන කතා කරොත් මේ සූත්‍රය අපිට වැදගත් වෙනවා. මොකද්ද? ජල බලය නැත්තම් water power එක සමානයි පුතේ ගානි තියෙන්නේ Q. හරිද? Q කියලා කියන්නේ මොකද්ද? විසර්ජන ශීඝ්‍රතාවය Q rho ඊට පස්සේ අපිට දීලා තියෙනවා G H බෙදීම කීයද? 3.6 වැඩි කිරීම 10යි 6 වෙනි බලය. ඔන්න ඔකයි. එතකොට මෙතනකින් අපිට අගයන් ටික ඇත්තටම මතකේ තියෙන්න ඕනේ පුතේ. ඒ අගයන් ටික මතකේ තිබුණ නැත්නම් මේ ගාන අපිට හදන්න බෑ. මොකද අපිට මේ ගානට අදාළ වෙලා තියෙන පුංචි දේවල් ටිකක් විතරයි තියෙන්නේ පාඩම් කරගන්න. ඔන්න සූත්‍රය. එතකොට මේකෙදින් විසර්ජන ශීඝ්‍රතාවය කොච්චරද? මිනිත්තුවකට ලීටර් 80යි. එහෙනම් විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ පුතේ මේ Q. Q වලගේ කීයද? අපිට දීලා තියෙනවා විසර්ජන ශීඝ්‍රතාවය මිනිත්තුවකට ලීටර් 80යි. අන්න බලන්න. අපි පැයකට මේක ගන්න ඕනේ පුතේ. water power එක පැයකට ගන්න ඕනේ. ඒ නිසා මෙතන Q කියන එක දීලා තියෙන්නේ බලන්න මිනිත්තුවකට ලීටර් 80ක්. මිනිත්තුවකට ලීටර් 80ක් නම් මේ බලන්න මිනිත්තුවකට ලීටර් 80ක් නම් අපිට පුළුවන් නේද පුතේ මෙහෙම ගන්න. මිනිත්තු 60කට කොච්චරද? 80 නම් මිනිත්තුවකට 60ට බලන්න මොකද කරන්නේ? අපි 80 වැඩි කරන්න ඕනේ 60න්. අපිට එනවා 4800. 4800ක් වෙනවා විසර්ජන ශීඝ්‍රතාවය. එහෙනම් Q කියලා කියන්නේ 4800යි වැඩි කිරීම rho කියලා කියන්නේ මෙතන දීලා තියෙනවා මොකද්ද? ජලයේ ඝනත්වය. හරිද? උදේ ජලයේ ඝනත්වය කීයද? 1000 ගන්න පුළුවන් අපිට. ඒක වැඩි කරනවා කීයෙන්ද? G වලින්. G කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය 9.81යි. ඒක වැඩි කරනවා කීයෙන්ද? H. කොච්චර උසකට ජලය පොම්ප කරනවාද? මීටර 10ක්. එහෙනම් 10න් වැඩි කරන්න ඒක බෙදන්න ඕනේ කීයෙන්ද? 3.6 වැඩි කිරීම 10
10යි 6 වෙනි බලය. ඉතින් ඔයාලට පුළුවන් නේද මේක සුළු කරගන්න. මෙතන 10යි 6 වෙනි බලය නම් මෙතන 0.3යි 0.3යි. මෙයාට 5යි මේකයි 6යි. කැපිලා කියන්නේ මේ. එහෙනම් ඔයාලට පුළුවන් 48 වැඩි කිරීම 9.81 බෙදන්න 3.6. 3.6. මට කියන්න උත්තරේ පුතේ කීයදාද? උත්තරේ ආපුවා යාතු සංකල්ප උත්තරයක් ආවද? ඔය විදිහට තමයි ගාන හදන්න තියෙන්නේ. හරි. ඒකට මට අර පේපර් එකේම නැති එකක් නිසා මම ඒක ඉච්චර ලොකුවට ගත්තේ නෑ. ඒක හරි. ඔයාට හදන්න පුළුවන් මේක. ඊළඟට ඔය ප්‍රශ්නයට පස්සේ තව අපිට තියෙනවා ප්‍රශ්න නම් ගොඩක් කතා කරන්න. ගොඩාක් තියෙන්නේ අපි දීපු වෙලාව ලෙෆ්ට් වෙන්න වෙයිද ඔයාට කියලා. හරිද? බලමු. ඊළඟට තියෙන තවත් දැන් තිබුණු අපිට තිබුණා 140 ගණන් කරන්න කියලා කිව්වා. I 142 තියෙනවා. ඊළඟට තියෙනවා 132. 132 මම හිතනවා අගයන් ටික මට පේන්නේ නැහැ මේකේ දීලා තියෙන. ඒක නිසා ඒක මම නිවැරදි කරලා දෙන්න. අපි 132 චුට්ටක් බලමු පුතේ. 132 අංක පන්තියෙන් නම් දුන්නා වගේ මට මතකයි. 132 ගන්න. 132ට 132ට කියලා අපිට තියෙන්නේ 132 ප්‍රශ්නේ. ඔව්. 132 උත්තරේ කියන්න කවුරු හරි? 132 උත්තරේ කියන්න. උත්තරේ පේන්නේ නැහැ නේද ඒකේ? හරි. රුඩරේ ගන්න එහෙම අමාරු නැහැ. අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු පුතේ. මෙන්න මේ ටිකට මේ දැන් ගොඩක් වෙලාවත් ගියා. මම තව ගණිත ගැටලු 5ක් තියෙනවා. මේකට අදාළව නෙවෙයි කිරිවල ලැක්ටෝමීටර පාඨාංකයේ ගණන් හදන තාලෙත් ඒ වගේම අර මොකද්ද මේ නැගුම් බැසුම් ක්‍රමවල විශේෂ ක්‍රමවේද ටිකක් තියෙනවා හදන්න. මම ඒ ටිකත් ඔයාලට දෙන්නම් පුතේ. දෙන අතරතුරදී පොඩ්ඩක් පුතේ මෙන්න මේ වලට පොඩි දැඩි අවධානයක් යොමු කරගන්න. දැන් අපි මේ වෙනකොට ගොඩක් පාඩම් කරලා තියෙනවා. දැන් ඔයාලා විභාගයේ ඉන්නේ කට උඩනේ. ඉතින් ඒ නිසා මම ඔයාලට අවසානයේට මතක් කිරීමක් කරනවා. මෙන්න මේවා පිළිබඳ ඔයාගේ දැඩි අවධානය යොමු කරගන්න කියලා. මම ඒ ටික ගැන පොඩි මතක් කිරීමක් කරලා අපි අදට වැඩ ටික හමාර කරමු. තවත් ගණිත ගැටලු තියෙනවා නම් අපි ගෲප් එකට දාන්න පුතේ. ඕන දෙයක් අහන්න. මේ ගාන හදලා ඉවර වෙන්නේ නැති. එතකොට මේ ගාන විතරක් නෙවෙයි ඔයාලට තියෙනවා තව මෙන්න මේ විදිහේ ගානකුත් තියෙනවා ඔකට හදන්න. මම ඒකත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉතුරු ටික විනාඩි 5ක් දෙන්න කාලය ටෙස්ට් එක කලින් අපි කතා කරමු. මයිති වෙලාව නම් මදි වෙයිද දන්නේ. මම ඉක්මන් කරලා ඒක කියලා දෙන්නම්. හරි. අපිට ජල පොම්ප වල ගණන් හදන කාලේ කියලා දුන්නා.
පන්තිය කියලා දීලා තියෙනවා. එතකොට මේ ජල පොම්ප වල ගණන් හදනකොට ගොඩක් වෙලාවට ළමයි අපි ඉගෙන ගත්තා ගණන් හදන ක්‍රමවේද කීපයක්. ඒකෙදින් විසර්ජන ශීඝ්‍රතාවයේ චූසන හිස ස්ථිතික එසවුම එතකොට ස්ථිතික විසර්ජන හිස මේ ටික හොඳට පාඩම් කරගන්න ඕනේ. මම මේක නැවතත් මතක් කිරීමක් කරන්න මෙහෙම. ඔයාලට මතක ඇති මුළු හිස කොයින විදිහක් ගැන අපි කතා කරනවා. මම මේකේ උපසටහන් ඇදලා ඉන්න වෙලාවක් නැහැ. මම ටක් ගාලා කියන්නම් සාමාන්‍යයෙන් ජල පොම්පය හයි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මෙහෙම. ජල පොම්පය අපි හයි කරනවා. මෙන්න මෙතන ස්ථානය අරගෙන මෙන්න මෙතන අපි ජල පොම්පය මෙහෙම හයි කරනවා. හරි කේන්ද්‍රාපසාරි පොම්පේ මෙහෙම හයි කරලා මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ ජල මට්ටම කියලා හිතන්න. මේක එක. ඊළඟට අපිට තියෙන ජල පොම්පය හයි කරන්න තව ක්‍රම වේදයක් තිබුණා. ඒ ක්‍රම වේදයේ තමයි දෙවෙනි එක. ඔයාලට ප්‍රශ්නයක් දාන්න පුළුවන්. ඒකෙදින් තියෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තමයි තියෙන පුතේ ජලයේ ලෙවල් එක. හරිද? මෙන්න මේ හරිය මට්ටමක තමයි වතුර මෝටරේ හයි කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ වගේ එකකින් වතුර ජලයේ ඉහළට ගෙනියන්න තියෙන්නේ මෙන්න මේ වගේ කොටසක් කියලා හිතන්න. මෙන්න මෙතෙන්ද ජලය ගෙනියනවා කියලා හිතන්න. දැන් මේකෙදින් ජලය ගෙනියන්නේ පුතේ මෙන්න මෙතෙන්. හරිද? මෙන්න මේ ටැංකියට තමයි ගෙනියන්නේ. දැන් දෙකක්නේ රූප දෙකක් මෙතන තියෙනවා. ඔයා දන්නවද? දැන් මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් කේන්ද්‍රාපසාරී පොම්පයේ මධ්‍ය ලක්ෂ්‍යයත් එක්ක තමයි මේ කතා කරන්නේ. මේ තියෙන්නේ කේන්ද්‍රාපසාරී පොම්පයේ මධ්‍ය ලක්ෂ්‍යය. එතකොට මේකෙදින් අහනවා මුළු හිස මොකක්ද කියලා. මුළු හිස කියන්නේ අපි මේකෙදින් ලියන්න ඕනේ මුළු විසර්ජන හිස එකතු කරන්න ඕනේ මුළු චූසන එසවුමට. මුළු චූසන එසවුමට එකතු කරන්න ඕනේ. මේක ගණන් දාන්නම් මම ගෲප් එකට. හරිද? චූසන එසවුමට. එතකොට මේක එකතු කරන්න ඕනේ මේ දෙන්නා. හරිද? ජල මට්ටමට වඩා ඉහළින් පොම්පේ තියෙනවා. ජල මට්ටමට වඩා අඩින් තමයි පොම්පේ. අහගන්න මේකත් මම ටිකක් ඉක්මනට කියලා දෙන්නේ මේක පොම්පේ. හරිද? right. උදේ වට ගොඩක් වෙලාවට පුතේ ඊට දවස් ඇතුළත අපි මැසේජ් එකක් දාන්න ගෲප් එකට. හරිද? මොකක්ද හිත කරන්න ඕනේ කියලා රචනා ටික සහ නියෝග ටික ගැන මතක් කිරීමක් කරනවා හිත සහ අනිත් දෙකේම හවසෙන්. ඒකට ඒකත් ටෙස්ට් වෙලා ඉන්නේ. මේ තියෙන්නේ පොම්පය, මේ තියෙන්නේ පොම්පය. එතකොට මෙතනදී මුළු හිස අපි ගන්නේ කොහොමද? මුළු හිස සමානයි මොකද්ද? මුළු විසර්ජන හිස අඩු කිරීම මුළු චූසන එසවුම. මුළු චූසන එසවුම. ඔය සමීකරණ කියලා දීලා තියෙනවා. ඔයාලට මේ සමීකරණ දෙක පොඩ්ඩක් මතක් කරගන්න විතරයි මේ වෙලාවේ ඕනේ. මම මේක අපි කලබලෙන් මේ ටික ඔයාලට කියලා දෙන්නේ පොඩ්ඩක් බලන්න මේ ඔයාලට ඔක තේරෙනවද කියලා. ඔය සමීකරණ දෙක ඇසුරෙන් යම් ගානක් MCQ එකට එන්න පුළුවන් පිටු. ඉතින් ඒක නිසා ඒකත් ඔයා හොඳට ලෑස්ති වෙලා බලාගත්තොත් මම හිතනවා ඔයාට මේ ගැටලුවෙන් තවත් වෙන MCQ එකට උත්තර දෙන්න මේක වැදගත් වෙයි කියලා. ඒතර මේක තියෙනවා ජලයේ පාඩමේදී අපි උගන්වලා තියෙනවා. පොම්පේ උඩ තිබුණාම අපි මුළු චූසනේ සෝම එකතු වෙනවා. පොම්පේ පහළ තිබුණාම පුතේ ජල මට්ටමට වඩා ඒක අඩු වෙනවා. ඔන්න ඕක ඇසුරෙන් MCQ එකක් ආවොත් ඒකටත් උත්තර දෙන්න පුළුවන් වෙනවා. මෙන්න මම හිතනවා වෙලාව හරි අපි වාට අවශ්‍ය තොරතුරු ටික අපි හෙට ඉදිරි ටික දානවා. අද බය වෙන්න එපා රචනා ගැන සහ සියල්ල ගැනම. ඒ නිසා හොඳට පුතේ වැඩ ටික කරගෙන යන්න. බය නැතුව පාඩම් කරන්න. මේ තියෙන දේවල් ටික හොඳට විශ්වාසයෙන් කරගෙන යන්න. තවම කාල ගුණේ පොඩි ගණන් ටිකක් තියෙනවා. ඒ ගණන් ටිකත් ඔයා බලා ගන්න මතක ඇති. අර කාල ගුණේ පරිමාව සම්බන්ධව ගණන් පහ එක්ටයාර එකට ලැබිච්ච වර්ෂාපතනය ගැන ගණන් ඉන්න පුළුවන්. ඒවා මම එච්චර පොඩි ගණන් හින්දා ගණන් ගත්තේ නැහැ. මේවත් එක්ක ඔයාලට ලොකු පිටුවහලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් මම අදට පුතේ පන්තිය මෙතනින් නවතිනවා. ඉතින් හැමෝටම මම ආශිර්වාද කරනවා. දැන් හෙටත් අපි ඔයාලා හම්බෙන්න ඕනේ. ඒතකොට හෙටත් අපි කතා කරමු. ඒ අතරතුරදී මැසේජස් දාමු. ඔයා හුද්දට විභාගය ලියලා
හොඳ සාමාර්ථයක් ගන්න ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණ වලට අපි සූදානම් වෙමු. එනම් හැමෝටම සුබම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.